හරි නයිට් එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. ආන්න බලන්න කට්ටිය මැසේජ් එකක් හායි හෙලෝ. නයිට් කට්ටිය එවන්න බන් මැසේජ් එකක් හායි හෙලෝ. ඈ නයිට් රෙඩියලා තියෙන්නේ සෙටින්ග්ස් වල හරි. හරි රයිට් දැන් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා අද ස්පෙෂල් මීටින් එකක් හින්දා. හරි කාරණා කීපයක් කියන්න තියෙනවා. බැචස් ඔක්කොගේම ඇවිල්ලා ඇති. උතර ගොඩක් අය රෙකෝඩින්ග්ස්නේ බලන්නේ. උතර රෙකෝඩින්ග්ස් බලාගෙන යන්න අවුලක් නැහැ. දැන් මට කියන්න තියෙන්නේ පොඩි අපි විනාඩි 45ක් විතර ගන්න 8යි කාලට ඉවර කරනවා. පළවෙනි එක තමයි එතකොට ප්‍රී ඉන්ජිනියරිං ෆස්ට් සෙකන්ඩ් බැච් වලගේ 6 වෙනි හත්වෙනි මාසේ මේ මාසේ 8වෙනි මාසේ ඊළඟ මාසේ දොර මේ මාස දෙකකින් පස්සේ කෝස් එක ඉවරයි. හරි එතකොට එයාලට අපි කලින් එක බැච් එකකටවත් කරපු නැති දැන් තර්ඩ් බැච් එකකටත් ඒක තියෙනවා. හරි දැන් එයාලා කලබල වෙන්න එපා. තර්ඩ් බැච් එකකටත් ඒ ටිකම තියෙනවා. කලින් බැචස් වලට කරපු නැති Python programming වල අලුත් කොටස් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? මම ඒක කලින් ඔයාලට ප්‍රොමිස් වුණා ඒ ටික කරනවා. ඊට පස්සේ දැනට චුට්ටක් පරක්කු වුණා අපේ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරිං ලෙක්චර්ස් ටික. ඒක මේ සති දෙකේ මේ මාස දෙකේ ඔයාලට කරනවා. ඊට පස්සේ තව ගොඩක් තියෙනවා කරන්න. හරිද? ඒ ටික කොහොම හරි මේ මාස දෙකේ කරනවා. එතකොට Python වලත් ස්පෙෂලි ඒ ටික අලුත් ඒවා ටිකක් කරනවා. එතකොට ඒක නිකන් ප්‍රොජෙක්ට්ස් වගේ යන්නේ ඒ ටික කරන්න. එතකොට ඔයාලට යුනිවර්සිටි එකේදී හම්බෙන දේවල් හොඳට කරන්න පුළුවන්. හරි? දැන් මේ ළඟදී ඔය මේ රුහුණ ඉංජිනේරින් ෆැකල්ටි එකේ රිසල්ට්ස් දුන්නා. හොඳ රිසල්ට්ස් තියෙනවා. හරි? දැන් ඒකෙත් ඔයාලා දන්නවා ඇති ඉස්සර 270ක් විතර 200 ගාණක් බැච් එකේ හිටියේ. දැන් 500 ගාණක් අරගෙනත් ඉලෙක්ට්‍රිකල් වලට තාම ගන්නේ 75යි. එයාලගේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් ඇන් ටෙලිකමියුනිකේෂන් නෑ ඉලෙක්ට්‍රොනික් ඇන් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි. හරි? එතකොට ඒකේ තියෙන්නේ. එතකොට ඒකේ හතරම තියෙනවා ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් ටෙලිකමියුනිකේෂන් ඒ ඔක්කොම. හරි? එතකොට එයාලගේ ඩිග්‍රී එකට 75 ඉස්සරත් 200 ගාණක් ඉද්දි ගත්තේ 500ක් ඉද්දිත් ඒ ගාණ තමයි ගන්නේ. ඒතර කම්පියුටර් බැච් එක තමයි 200 කරලා තියෙන්නේ වැඩි කරලා තියෙන්නේ. හරි? ඉතින් ওই දෙකටනේ යන්න ඕනේ. ඉතින් ওই දෙකේ ගොඩක් බහුතර ළමයි ඉන්නවා. දැන් ඒකෙදී යාලා රිසල්ට්ස් ආවට පස්සේ මම ටිකක් කතා කරා මේ හැම බැච් එකක් එක්කම කතා කරනවා. කලින් ඒවා මතකයි ළඟදී කතා කරුවා. එයාලා කිව්ව එකක් තමයි එකක් අර වීඩියෝස් බලපුවාම ඒ වගේ මොටිවේෂන් එකක් එනවනේ. කොහොම හරි පළවෙනි 100ට යන්න ඕනේ. කොහොම හරි ඉලෙක්ට්‍රිකල් ටොනික් හරි CS හරි කරන්න ඕනේ. අන්න එහෙම එක මතක් කළා වැඩ කරපු ළමයිනුත් හිටියා. හරි? කියන්නේ සමහරක් අය හිටියා මේ Python වීඩියෝස් එකෙන් බලලා නැහැ. ඒත් කොහොම හරි කරගෙන දැන් මං කොයි ටික බලන්න කියලා. මේ එතකොට හොඳට මෙහෙම කරගත්ත ළමයි ඉන්නවා. හරි? දැන් බැච් එකේ උඩම රිසල්ට්ස් තියෙන ළමයි ඉන්නවා. සමහරක් වෙලාවට එයාලා නේ කරේ නැත්තම් එච්චර රිසල්ට් එකක් ගන්න නැහැ ඇත්තටම. හරි? බැච් එකේ නිකන් මුල් 1 2 3 4 5 ඔය නිකන් කියන්නම් එතකොට හරි. ඒ වගේ තැන්වලම ඉන්නවා. ඉතින් එතන යන්න පුළුවන්. හරිද? ඒක ලොකු අචීව්මන්ට් එකක්. දැන් එක ළමෙක් ඔය අද කතා කරා. එයා දැන් අනුරාධපුරේ පොළොන්නරුවේ හරි. එයා ගිහිල්ලා තියෙන්නේ රුහුණේ ඉංජිනේරින් ෆැකල්ටි අන්තිම 50 දෙනාට වගේ. කියන්නේ අන්තිම 50 වගේ නිකන් බෝට්ටු වලින් වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි බැච් එකේ මුල් 75 ඉන්නවා. හරි රෑන්ක් එක 30. හරි 30 ගාණක්. ඔව් එතකොට මේ දැන් හිතන්නකෝ හරිද කැම්පස් එකට අන්තිමට ගිහිල්ලා එතන ඉඳලා එයා තමයි කිව්වේ ටිකක් බලන්නත් බැරි වුණා. සමහරව මිස් වෙලා. ඒතර එයා රොබොටික්ස් ඇන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් බලලා නැහැ. මොකද එයා හිතලා නැහැ නිවාඩු කාලෙවත් කරලා නැහැ. එයා හිතලා නැහැ ඔය 30ටවත් එයි කියලා. හරි දැන් කිව්වා ඉතින් සතුටුයි සර් මේ මැසේජ් එකක් දාන්න කිව්ව හින්දා දැන් මෙහෙම දැන් දාපු නැති ගොඩාක් ඉන්නවා අය වගේ හරි ඉතින් ඔයාලත් එහෙම දාන්න එතකොට ඉතින් හොඳයි රිසල්ට්ස් ආපු ගමන් දාන්න හරිද ඔයා මේ කොහෙවත් Facebook දාන්න දාන්න බෑනේ මම ඔය සමහර රෑන්ක්ස් දිස්ත්‍රික්කත් හරියට කියන්නේ නැත්තේ නදන්න ගම නිසා නෙමෙයි කිව්වහම නිකන් ඔය ළමයින්ට ප්‍රශ්න වෙන හින්දා මේ ලෙක්චරර්ස්ලා මොනවා හරි කරන්න බලවන් ඒ නිසා තමයි කියන්නේ නැත්තේ මේ හරි දැනුත් ඔය කිව්වෙව්වා මේ මම එක 1ද 2ද 3ද 4ද 5ද කියලා නිකන් ගොඩක් කිව්වේ හරි හොයන්න බෑ මේ එතකොට ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට දැන් ගිය අවුරුද්දට වඩා මේක අප්ඩේටඩ් ඊළඟ අවුරුද්දේ තව අප්ඩේට් කරනවා. හරි. එතකොට දැන් Python වල තමයි ස්පෙෂලි තියෙන්නේ. එතකොට මේ මාසේ සහ ඊළඟ මාසේ අලුත් ඒවා ටිකක් දානවා. එතකොට ඔයාලා සර්ටිෆිකේට් එක ගන්න ඒ ටික කරන්න. එතකොට තව මාස 4ක් 5ක් දෙන්නම් මම ඔයාලට. ඒ ටික කම්ප්ලීට් කරාම අපි කොහොමත් BMI CH එකේ තමයි මේ ඔය ග්‍රැජුවේෂන් එක වගේ එකක් තියෙන්නේ. ඒ කියන්නේ සර්ටිෆිකේට්ස් ටික දෙන්න එදාට එන්න ඕනේ. හරි. ඒ ටික ඔක්කොම කට්ටිය කම්ප්ලීට් කරාම කරන්න ඒක වැදගත්. හරි. ඔයාලා දැන් ඩිග්‍රී එක ගන්න තව අවුරුදු ගාණක් තියෙනවනේ. ඒ එක්ස්පීරියන්ස් එක කලින් ගන්න පුළුවන්.
එතකොට ඔයාලටත් පොඩි මොටිවේෂන් එකක් එනවා මේ සහ මම අර හැම වෙලේම කියන්නේ අපි දෙයක් හිතුවොත් කරන්න පුළුවන්. මේ ඒක කරන්න කොහොම හරි කරන්න කොහොම හරි හොඳ රිසල්ට් එකක් ගන්න හොඳ ප්‍රොජෙක්ට්ස් කරන්න ඒවත් ටික කරන්න පුළුවන්. හරි. එතකොට මහන්සි වෙලා මේ ටික කරන්න. එතකොට තර්ඩ් බැච් එකට තුන්වෙනි මාසේ මේ එයාලට දැන් මේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි තමයි ඉවර වෙන්නේ මාස 6න්. එතකොට එයාලට වැඩිපුර වීඩියෝස් තියෙනවා බලන්න. හරි. ඒත් අනිවාර්යෙන් බලන්න මොන වැඩේ තිබ්බත් හරි. මේක කරොත් ලොකු ඔයාලට දෙයක් තියෙනවා. ඒ ටික තමයි විශේෂයෙන් කියන්න ඕනලා තිබ්බේ. ඒ ටික හරිද ක්ලියර්ද මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න අපේ ක්ලාස් මැනේජ්මන්ට් එක හරහා. එතකොට මේක කරොත් දැන් සමහරක් ළමයි දෙතුන් දෙනෙක් මට කතා කරා ඔය රුහුණේ රිසල්ට්ස් අඩු වෙලා. ඒ කෝස් එකත් බැලුවා. ඒවත් කියන්න බෑ අපේ 100% මෙන්න. ඒ සමහරක් ළමයින්ගේ බැලුවම වෙලා තියෙන්නේ යාළගේ එක සබ්ජෙක්ට් එකක් ගෲප් වයිස් තිබ්බ එකක් මොකක් හරි පිස්සු කරලා ලකුණු අඩු වෙච්ච නිසා ලොකුවට ලකුණු අඩු වෙලා. දැන් මේ පාර රුහුණේ ඔයාලා රුහුණේ ඉංජිනේරින් බලන්න නිකන් GPs වැඩි හරි. රුහුණේ වුණත් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා පළවෙනි 75ට එන්න. සාමාන්‍යයෙන් GP එක 3.6න් විතර තමයි 4ෙන් දෙන්නේ. හරි මම මේ රුහුණ ගැන දැන් කතා කරන්නේ රුහුණේ ළඟදී රිසල්ට්ස් ආව හින්දා. එතකොට සාමාන්‍යයෙන් GP එක 4යි සාමාන්‍යයෙන් ඔය ඉස්සර කැඩෙනවා 3.3න් වගේ. දැන් 3.6න් හරි. يعني ලොකු රිසල්ට් එකක් ගන්න ඕනේ ඔයාලට පළවෙනි ටිකට යන්න. හරි දැන් සමහරක් ළමයි එහෙම නූලෙන් මිස් වෙච්ච අය ඉන්නවා. මේ එයාලට මේ මිස් වෙලා තියෙන එක සබ්ජෙක්ට් එකක් ගෲප් වල මොකක් හරි වෙලා ලොකු අඩුම ග්‍රේඩ් එකක් හම්බෙලා තියෙනවා. C මයින් වගේ. එහෙම ආව ගමන් ඉතින් ගහලා යනවා. දැන් එක ළමයි දෙන්නෙක් විතර එහෙම කතා කරා සර් මාර වැඩේ මං කව අවුලක් නැහැ කොම් වැටෙනවනේ. හරි කම්පියුටර් ඉංජිනේරින් වැටෙනවනේ අවුලක් නැහැ. එක පොඩි පසුබෑමක් එන්න පුළුවන්. දැන් ඔයාලටත් මං කියන එක කතා කරන්න හරි බැරි වුණොත් දැන් සමහර ළමයි ලැජ්ජාවට කතා කරන්නේ නැහැ. එහෙම ඕනේ නැහැ. ඒක එක පොඩි පසුබෑමක්. හැබැයි ඔයාලා කැම්පස් අවුට් වෙද්දී ලයිෆ් එකේ ඊට වඩා ලොකු දුරක් යනවා. හරි. එහෙනම් ඒක මතක තියාගන්න ඒව අවුලක් නැහැ. එහෙම පසුබෑම් එනවනේ. හරි. දැන් මේ දවස්වලත් ඔය ළමයි ගොඩක් කතා කරනවා මේ එක එක ප්‍රශ්න. හරි. නමුත් එයාලා මාසයක් දෙකක් කරන් බලන් යද්දී එයාලට ඉන්ට්‍රස්ටිං එක එනවා. Python ටික කවද්ද වැඩේ වෙද්දිද කෝස් එක ඉවර වෙයිද? දැන් Python එක ෆස්ට් බැච් එකේ මේ වෙද්දි ඉවරයි හරි. Python ෆස්ට් බැච් එකේ ඔක්කොම තියරිස් ටික ඉවරයි. හරි. ෆස්ට් බැච් එකේ තියරි ටික ඉවරටම ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ ප්‍රොජෙක්ට්ස් කරන්න. ඒ කියන්නේ ප්‍රොජෙක්ට්ස් කියන්නේ ඒවා කලින් බැචස් වලට කරේ නැහැ. ටිකක් ලොකු ප්‍රොජෙක්ට්ස්. ඒ කියන්නේ දැනට ඔයාලා ඉගෙන ගත්ත ඔක්කොම ටික ඇප්ලයි වෙනවා. දැන් ඉස්සෙල්ලා අපි කරේ if නම් if nested if නම් if while නම් while ඒ while ඇතුළේ if තියෙන්න පුළුවන් හරි එහෙමනේ. දැන් මේකේ ඔක්කොම ටික ඇප්ලයි වෙනවා. හරි. ඒතර මම හිතන් ඉන්නේ ප්‍රොජෙක්ට්ස් 3ක් විතර දෙන්න. හරි. කැමති අය තුනම කරන්න. හරි. එතනින් දෙකක් කරත් අවුලක් නැහැ. හරිද? හරි හරි. තර්ඩ් බැච් එකට soft skill program එක කරන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. දැන් මට ඒක මේ පාර පොඩ්ඩක් මිස් වුණා. බැචස් දෙක තුනටම soft skill එකේ courses මම හිතන්නේ එකයිනේ කරේ. බැචස් ඔක්කොටම එකයි කරේ. තර්ඩ් බැච් එකට ඒකේ first recording එක දාන්නම්. එයාලා දැනට ඒක බලන්න assignment ටික කරන්න. මේ මාසේ අන්තිමට වගේ මම එකක් කරන්න බලන්නම්. හෝ ඊළඟ සතියේ. නෑ ඊළඟ සතියේ නම් බැරි වෙනවා. මට පොඩි program එකක් තියෙනවා. හරි ෆස් බැච් එකට සොරි තර්ඩ් බැච් එකට දාලාලු තියෙන්නේ මේ ක්ලාස් මැනේජ්මන්ට් එකේ මැසේජ් එකක් දානවා සොෆ්ට් ස්කිල් එක දාලා තියෙන්නේ යාලා බලන්න ඒක මාර වැදගත් ඒක අනිවාර්යෙන් බලන්න හරි එතකොට මම මේ කියන්න ගියේ දැන් Python ටික අනිවාර්යෙන් කරන්න ඕන. උතන කෙලින්ම ඔයාලා ප්‍රී ඉන්ජිනියරින් වල ගාස්තු අයින් කරොත් නිකන් Python වල සම්පූර්ණ කෝස් එකක් විදිහට කරලා තියෙන්නේ. ඊළඟට බලන්න ඕන ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් A to Z හරි. ඒක A to Z කරනවා මොකද ඒක සමහර සබ්ජෙක්ට්ස් වලට ඒ තියරි ඕන වෙනවා. ඊළඟට මැත්ස් ටික හරි මැට්ස් ටිකේ ඇප්ලිකේෂන්ස් ටික මම කතා කරන්නම් ද මේට්‍රික්ස් වලයි ඊට පස්සේ වෙක්ටර්ස් අපි කරන්නේ ඒ ටිකේ වීඩියෝස් ටික දාන්නම් බලන්න ඊට පස්සේ ස්පෙෂල් මැට්ස් පාර්ට් එකක් මම කරන්නම් ඒක මේ මාසේ හෝ ඊළඟ මාසේ ඒ ටික නිකන් කලින් කරලා නැති ටිකක් වගේ ටිකක් හරි ඒ ටික බලන්න දැන් මොකද මේ ප්‍රී ඉන්ජිනියරින් වල වැදගත් වෙන්නේ ඔයාලට කන්සෙප්ට් හරි ඔයාලගේ ෆන්ඩමෙන්ටල්ස් හදා ගැනීම දැන් මම සාමාන්‍ය ලංකාවේ ප්‍රී ඉන්ජිනියරින් කෝස් එකක් ගත්තොත් ඒවට වඩා ඕන සාමාන්‍ය ඒවා ළඟින්වත් යන්න බැරි ලෙවල් එකකට කරනවා හරි සබ්ජෙක්ට් එකක් ගත්තත් ඒක උපරිම තේරෙන ලෙවල් එකකට කරනවා ප්‍රෝග්‍රෑමිනුත් එහෙමයි හරි දැන් මාසෙට අපි දවස් 3 ගානේ කරා මම හිතන්නේ ෆස්ට් බැච් එකට දැන් ලෙක්චර්ස් 20ක් කරලා තියෙනවා හරි එයාලට මම දෙන්නේ මෙන්න මේක හරි දැන් මම මේක ඩිස්කස් කරනවා කියන්නේ දැන් මේ මාසේ දැන් අනික් අයට සමහරක් වෙලාවට දැන් සාම ගිය මාසේ ඉන්න අයට ඒක බලලා ඉවර වෙලා රෙකෝඩින්ග්ස් තමයි බලන්න එන්නේ මම දාන්නම් තර්ඩ් බැච් එකකටත් මේවා ටික හම්බෙනවා එන්න කලබල වෙන්න එපා ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ ගිය මාසේ වෙනකන් වීඩියෝ බලලා ඉවරයි අතෝසන් Python. මේ ළඟදි කරපු එක නම් එච්චර කේස් එකක් නෑ. ඒක මම දාන්නම් අද. හරි. එයාලා මේක try කරන්න අනික් අය try කරන්න යන්න එපා.
මම කියන විදිහටම කරන්න ඕනේ. හරිද? ඊට වඩා වැඩ දාන්න යන්න එපා. ඒ වැඩ පස්සේ කාලේ දාන්න පුළුවන්. යුනිවර්සිටි ගියාට පස්සේ ඒ වැඩ දාන්න. දැනට මම කියන විදිහට කරන්න. එහෙම කිව්වොත් තමයි ඔයාලට රිසල්ට් එකක් තියෙන්නේ. හරි? රයිට්. ඊළඟට අන්තිම එක මම ඒක දැන් දෙන්නම්. ඊළඟ එක තමයි year planning workshop එක. year planning workshop එක next month next month තියෙන්නේ දෙසැම්බර් 1 හෝ 2 සතියේ දවස් 3ක්. ඒකට නම් පේමන්ට්ස් කරලා එන්න ඕනේ. මම ඒක මුල ඉඳලම ෆස්ට් බැච් එකටයි සෙකන්ඩ් බැච් එකටයි කිව්වා එකතු කරගෙන යන්න සල්ලි කියලා. එහෙම එකතු කරන් ගියා තෝසන් බා. ආ හරි. කීප දෙනෙක් ඉන්නවා. ඒකට කිව්වේ හේතුවක් ඇතුව. හරි? ඒකට කිව්වේ හේතුවක් ඇතුව. මොකද එතකොට ඒක සීක්‍රට් එකක්. ඒකෙදි කියන්නම් ඇයි එහෙම කිව්වේ ඒව ඔයාලට තේරෙයි. හරි? එතකොට ඉයර් ප්ලෑනින් එකට පුළුවන් තරම් එන්ඩ් ට්‍රයි එකක් දාන්න. ඔයාලට එතකොට අපි 50% විතර ඩිස්කවුන්ට් එකක් දෙනවා. හරි? එතකොට ඒ ඔක්කොම අපි දාන්නම් ස්පෙෂල් මීටින්ග්ස් ගන්නවා. එතකොට ඒ වගේ එකට එන්න ඕනේ. එතකොට ඔයාලට දැන් මම සාමාන්‍ය ඉයර් ප්ලෑනින් එකට ගියේ කැම්පස් උත් අවුට් වෙලා 2016 17 වගේ. හරි? අවුට් වෙලත් කාලයකට පස්සේ ගියේ. එතකොට ඒක ගිය එකේ මාර වැදගත්කමක් තියෙනවා. හරි? එතකොට ඒ වගේ මම ගොඩක් ඒවට ගිහිල්ලා තියෙනවා. මමත් කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි 2020 ඉඳලා ඉයර් ප්ලෑනින් කරනවා. 20 21 22 23 24 20 ඉඳලා 24ට ගිය අවුරුදු 5යි. මේ අවුරුද්දේ 6 වෙනි එක. හරි? එතකොට ඒ වගේ රිසල්ට්ස් තියෙනවා. දැන් ගිය අවුරුද්ද ආපු අය වුණා සමහරක් වෙලාවට අවුරුද්දක් යන්න ගියපු ටාගට්ස් මාස 3ෙන් අචීව් කරලා තියෙනවා. සමහරක් අය වාහන ගන්න ගියපු අය ඒ කිව්ව දවසට හෝ ඊට කලින් අරන් තියෙනවා. නැත්තම් මාස 6කට දාලා තිබ්බ එක මාස 3ෙන් විතර අරන් තියෙනවා. හරි? දැන් මම කියන්නේ ඔයා ළමයි නෙමේ. හරි? එළිය අය. හරිද? එතකොට ඔයාලගෙත් ඒ ටාගට්ස් හදාගන්න මාර වැදගත් ඉයර් ප්ලෑනින් කියන එකක්. ඒක නිකන් ගෝල් සෙටින්ග්ස් කතාවක් නෙමෙයි. දැන් තර්ඩ් බැච් එකේ බලන්න ගෝල් සෙටින්ග්ස් සහ ඉයර් ප්ලෑනින් කියන්නේ අහසට පොළොව වගේ දෙකක්. හරි? එතකොට සාමාන්‍ය ඉයර් ප්ලෑනින් එකක් ලොකු ගාණක් වෙනවා. හරි? දැන් මම ගිහිල්ලා තියෙනවා ලොකු ගාණක්. දැන් මේ පාරත් එක්කට මම යන්න කියලා හිතන් ඉන්නේ. මමත් යන්න බෑ නිකන් ගොඩක් දවස් නිකන් හිටින්න. හරිද? මමත් එක්කකට යනවා. මේ ඔයාලටත් එකක් තියෙනවා. මේ එන්න මතක තියාගන්න ඒකට එන්න පුළුවන් අය අපි ඒකේ මීටින් එකක් කරන් ඒ විස්තර ටික දාන්නම්. එන අය රෙජිස්ටර් වෙන්න අපි රෙජිස්ට්‍රේෂන් ෆී එක ඉස්සෙල්ලා දාන්නම්. ඊට පස්සේ ඒක අර සම්පූර්ණ ගාණෙන් අඩු කරලා ඉතුරු ගාණ ගෙවන්න පුළුවන්. ඒතර ඒක මුල ඉඳලම මං කිව්වා ඔයාලට ඒකේ අයිඩියා එකක් තියාගන්න කියලා. හරි? මේ සාමාන්‍ය එක 6000 ගාණක් වෙයි. සාමාන්‍ය 12000 ගාණට හම්බෙන්නේ ඔයාලට 50% ඩිස්කවුන්ට් හම්බෙලා හම්බෙන්නේ ගාණ ගැන රෆ්ලි. ඒ කියන්නේ ඒක හදලා තියෙන්නේ මාසෙකට 1000 ගානේ වෙන් කරොත් අවුරුද්දට 12000යි කියන එක. හරි? එහෙම තමයි හදලා තියෙන්නේ. මේ දැන් හිතන්නකො ලක්ෂ 3ක් හෝ ලක්ෂ 5ක් ලක්ෂ 10ක් කෝටියක් වගේ හොයන්න වියදම් කරන්න ඕනේ. වියදම් කරන්නේ නැතුව සල්ලි එන්නේ නැහැ නේද? දැන් ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ YouTube එකේ වීඩියෝ එකක් බලලා නිකන් මොනවා හරි කරලා නිකන් දෙයක් කරන් අනිත් පැත්තට ගන්න. එහෙම ගන්න බෑ ලෝකේ. එහෙම ලෝකෙ කොහේ තැනක්වත් එහෙම the law of attraction කියන එක දන්නේ නැති එක තමයි ඔගේ ප්‍රශ්නේ. law of attraction කියලා කියන්නේ දෙයක් ගන්න නම් අපි දෙයක් දෙන්න ඕනේ කියන එක. හරි? දැන් කඩේට ගිහිල්ලා බඩුවක් ගන්න නිකන් දෙන්නේ නැහනේ. ඒ වෙනුවෙන් මහන්සි වෙලා ඒ සල්ලි අරගෙන ගිහිල්ලා කඩේට ඒ ගාන දුන්නොත් තමයි ඊට අදාළ භාණ්ඩ හම්බෙන්නේ. law of attraction උත් එහෙමයි. ඒකේ කතා ටිකක් තියෙනවා. එහෙම නැතුව විශ්ව මාතා 11යි 11 විශ්වයට ස්තුති වේවා අපිට ස්තුති වේවා. ඒව නිකන් වැඩක් කරන මිනිස්සු කරන පොඩි වැඩක් ඒක. වැඩක් නොකරන එකෙක් එහෙම කරා කියලා ඒක හම්බෙන්නේ නැහැ. තේරෙනවද? ඒ law of attraction එක ඒක අවභාවිතා කරලා ඉගෙනගත් එක දැනගනත් නැහැ. ඊට පස්සේ කියන උගන්නන කෙනා දන්නෙත් නැහැ. අර ඉගෙනගත්ත කෙනා දන්නෙත් නැහැ. මොකද මමත් ඔය ගොඩක් වට ගිහිල්ලා තියෙනවා. සමහරව මෙතන කියන්න බෑ hinaයයි. හරිද? ඒ තරමට මිනිස්සු මෝඩයි මේ ඒවා යූස් කරන තැන්. දැන් එනකොට අපි දියුණු වෙලත් නැහැනේ ඇමරිකාව, ජපානය, මේ යුරෝප් කන්ට්‍රීස් තරම්. හරි? ඉතින් ඒවා තියෙනවා ටෙක්නික්ස්. හරි? ඒ ටෙක්නික්ස් හරියට යූස් කරන්න ඕනේ. එතකොට පුළුවන් ගන්න. හරි? ඒ වගේම මේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉන්වෙස්ට් කරා දැන් ඔයාලට ලක්ෂ 10ක් හොයන්න රුපියල් 5000ක් හරි 10000ක් හරි වියදම් කරන්නේ නැතුව ඒක ගන්න බෑ. නිකන් ලක්ෂ 10ක් නිකන් හම්බෙන්නේ නැහැනේ. දැන් ඒකනේ ලංකාවේ මිනිස්සු කතරගම හරි කොහේ හරි දේවාලයකට ගිහිල්ලා 5000ක් හරි තියලා නිකන් ලක්ෂ 400ක වාහනයක් ඉල්ලන්නේ. දැන් 5000ක් දීලා ලක්ෂ 400ක වාහනයක් ගන්න පුළුවන්ද? එහෙම බෑනේ. හරි ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. එතකොට ඔයා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ ඒක ගන්න. දැන් ඔයාලා මේ ප්‍රී ඉන්ජිනියරින් එකට කරන එක ඉන්වෙස්ට්මන්ට් එකක්. දැන් සමහරක් ළමයි හිතනවානේ ප්‍රී ඉන්ජිනියරින් යන්න ඕනේ නැහැ. ඕවට ගෙවන එක බොරු වැඩ අපරාධේ සල්ලි. දැන් ඒතර ඔයාලගේ ඔලුවටම ඔයාලා දා ගන්නවා එකක් ඕන්නේ නැහැ යන්න. ඔය සල්ලි අපරාධේ. ඕකෙන් වෙන වැඩක් කරන්න පුළුවන්. අන්තිමේදී වෙන වැඩක් කරලත් නැහැ. බොරුවට ඒක නාස්ති කරලා. හරි? ඔයාලා මාසෙකට රුපියල් 1000 2000 නාස්ති කරනවානේ. ෆයිඩ් රයිස් එකක් කන්න හරි කොහේ හරි යන්න හරි නිකන් හිතන්නකෝ.
හැබැයි ඒකෙන් අඩුම නිකන් ප්‍රී ඉන්ජිනියරින් මාස දෙකක් ආවත් ලොකු දෙයක් ඉගෙනගෙන. හරි? ඒතකොට ඒ ඉගෙනගත් එකට ඔයාලා වෙන් කරලා තියෙනවා ලොකු ටයිම් එකක්. දැන් සමහරක් ළමයි දැන් ඔය වර්ක්ෂොප්ස් වලට ආව ළමයි කිව්වා සර් මම කිසිම දෙයක් හිතන්නේ නැහැ. පළවෙනි පාරම රුපියල් මේ ගාණ කිව්වා මම තමයි සර් නම්බර් 1. ඊළඟ පාර සර් මට හැපි මම තමයි අංක 1. දැන් ඒතකොට එයා ඒක පේමන්ට් එක කරලා තියෙන්නේ කොහොමද? මේක මම ගෙවනවා මේක මට වාසියක් මේක අනාගතේ ප්‍රයෝජනවත් වෙනවා. ඒක තමයි law of attraction කියන්නේ. කියන්නේ බය නැතුව ඒක කරාම එයාගේ හිතේ තියෙනවා දෙයක් මේක මට අනිවාර්යයෙන්ම රිටර්න් එක හම්බෙනවා මේකෙන් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මේකේ මගේ ලයිෆ් එක ජය ගන්න පුළුවන් මේකේ මගේ ගෝල්ස් මේවා කරන්න පුළුවන් මේක මගේ යුනිවර්සිටි එකට මාර ක්වොලිෆිකේෂන් එකක් මට බැච් එකේ අනික් ළමයින්ට වඩා ඉස්සරහට යන්න පුළුවන් මට ලොකු තැනකට යන්න පුළුවන් කියන එයාගේ හිතේ තියෙන නිසා තමයි එයා දෙපාරක් හිතන්නේ නැතුව ඒ වැඩේ කරන්නේ. ඒක තමයි law of attraction. අනිත් පැත්තට එන්නේ ඒක. හරි දැන් අනික් ළමෙක් හිතනවා අහන ඔක්කොගෙම මෙච්චර ගාණක් ගෙවලා යන්න ඕනද ගාණ වැඩි නේද ඌවන YouTube එකේ තියෙනවනේ එයාගේ ඔළුවේ කියන්නේ මොකද්ද ඕක වැඩි ඕක අපරාධේ ඔය යන්න එපා බොරු වැඩ එතකොට එයාගේ ඔළුවේ යන්නේ ඒක එතකොට එයාට හොඳ ඔපචුනිටි එකක් ආවත් එයා ඒක ගන්නෑ දැන් ලංකාවේ බහුතරයකට ඒක තියෙනවා එයාලා හිතනවා A level වලින් පස්සේ ආයි වියදම් කරන්න ඕනේ නැහැ කවුද මේ මතේ දැම්මේ මන් දන්නේ නැහැ කවුද දැම්මේ කියලා ළමයි හිතන් ඉන්නේ එහෙම දැන් අදත් ඔය ළමෙක් කතා කරා මේ හරි දැන් එයා කියනවා මේ කැම්පස් එකට ලක්ෂ 20 ගාණක් ගෙවලා තියෙනවා. දැන් ආය අපරාධ සර් ගෙදරට කරදරයක් වෙන්න බෑ මේ කෝස් එක කරන්න ඕනේ නැහැ වගේ සිද්ධියක් හිටියා මං කිව්වා දැන් එහෙම නෙමෙයි මේ මහන්සියලා කරන්න ඕක කරොත් මෙච්චර බෙනිෆිට්ස් තියෙනවා මේක තමයි වාසිය මේ ඊට වඩා ඔය කැම්පස් ගියාම බෝඩින් වලට ගෙවන්න වෙනවා සමහරට මේ ගණන ගාන මාස දෙකකින් විතර ඉවර වෙනවා කියලා. ඊට පස්සේ ඌ කල්පනා කරලා ඇත්ත නේද කියලා මේ අන්න එහෙම. දැන් ඒක කියලා දෙන්න ඕනේ. ඒක ඔයාලට කිව්වා ඔයාලා අනිවාර්යයෙන්ම මේ සේවිංග්ස් තියාගන්න. හරිද? account එක තියාගන්න මොනවා හරි කරලා එimhe සල්ලි හොයන්න ඕනේ. හරි එකතු කරපු සල්ලි ගොඩ ගහගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ ප්‍රයෝජනවත් දේවල් වලට. හරි? එතකොට තමයි ඒක රිටර්න් එක එන්නේ. දැන් අපි ඉයර් ප්ලෑන් එකේදී සීක්‍රට් සෙට් එකක් තියෙනවා. ඒ ටික එතනදී තමයි කියලා දෙන්නේ. ඒ එතන එන්න ඕනේ. හරි? දැන් මම ළඟදිත් ඔය Facebook එකේ දැක්කා මේ එක කමෙන්ට් එකක් කොහේ හරි අහම්බෙන් දැක්කේ. මොකක් හරි නිකන් ඔය ගෲප් එක තිබ්බා මේ මෙහෙමයි මිස් මම මේ මිස්ට කෝල් එකකුත් දුන්නා මේ මිස් කිව්වා එයාගේ සෙක්‍රටරිට කෝල් එකක් දෙන්න මාව channel කරන්න ඕන රුපියල් 10000ක් ගෙවලා තමයි ඊට පස්සේ ප්‍රශ්න කියන්න පුළුවන්. ඒතකොට ඒ බැලලා තියෙනවා එයා ඇයි එයා රුපියල් 10000ක් ගන්න මේ පොඩි ප්‍රශ්නෙට විනාඩි 5යිනේ ඕක යන්නේ අරකයි මේකයි කියලා. 10000 වැඩි කියමුකෝ. නමුත් දැන් ඔය මම ඔකට එක්ස්පීරියන්ස් එක මුහුණ දීලා තියෙනවා. මම නිකන් ගොඩක් අයට ඇඩ්වයිස් කරලා තියෙනවා. දැන් එයාලා එන්නේ විනාඩි 5යි වගේ කියලා හරි ඒ ඇඩ්වයිස් එක ගන්නවා. නිකන්නේ දුන්නේ. ඒක යාලා පිළිපදින්නෙත් නැහැ. හරි ඊට පස්සේ ආයි ඊළඟ සතියක හෝ මාසෙක ආයෙ එනවා මේ ප්‍රශ්නේ මැරගෙන. දැන් වෙන වදයක් වෙනවා. හරි. දැන් අරක එහෙම නෙමෙයිනේ දැන් ඩොක්ටර් කෙනෙක් channel කරන්න යද්දි වුණත් ඔයාලේ amount එකක් තිබ්බනම් ඒක ගෙව්වා. ඒක ඊට අදාළ එක ටික ගත්තා. බෙහෙත් ටික බිහි කරන්න නැතුව බොනවනේ. ඕකම තමයි ට්‍රේනින් වලත් තියෙන්නේ. හරි. ඔයාට ඒ opportunity එක හම්බෙන්නේ නැහැ. ඔයා opportunity එක ගන්න නැත්තම්. හරි. සමහරක් අය හිතනවා ඔය ඉතින් ඊයර් ප්ලෑනින් එච්චර දෙයක් නැහැ. YouTube එකේ කාගේ හරි වීඩියෝ එකක් බලනවා. ඒතර එයා හිත ඇතුළෙන්ම ඒකට try එකක් දානවා. වියදමක් නොකර ආදායමක් ගන්න. එහෙම එන්නේ නැහැ. එහෙම එන්නේ නැහැ. ඔයාට බිස්නස් එකක් පටන් ගන්න බෑනේ වියදමක් කරන්න නැතුව. ඔයාට ඕනේ බත් පැකට් කඩයක් පටන් ගන්න. ඉතින් වියදම් කරන්න නැතුව ඔයා හිතනවා නිකම් මට කැම ටික හම්බෙයි. ඒ ටික විකුණලා සල්ලි එවන්න. එහෙම එන්නේ නැහැ ජීවිතේට. මුලින් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕන. ඔයාගේ කායික වෙහෙසෙන්න ඕනේ. මානසික වෙහෙසෙන්න ඕනේ. ඊට අමතරව මුදල් වියදම් කරන්න ඕන. තුනම එන්න ඕනේ. හරි. ඊට පස්සේ තමයි රිටර්න් එක එන්නේ. දැන් ඔක නොදැනුවත් භාවය නිසා තමයි ගොඩක් ළමයි යෝක හිර වෙලා ඉන්නේ. දැන් ඊයර් ප්ලෑන් දැන් අපි ගොඩක් වර්ක්ෂොප්ස් කරා හෙන අඩුවට. හරි. පළවෙනි එක කරේ 2500ටනේ. එක ළමයකින් අපිට ඊට වඩා කොස්ට් වුණා. හරි. එක ළමයෙක්ට අපිට කොළඹ කරන වර්ක්ෂොප් එකකට 4000ක් විතර කොස්ට් වුණා. 1500ක් විතර අපෙන් ගියේ. හරි. ඕන වියදම් ටික පෙන්නන්න. ඒතර 2500ට එන්න දුන්නේ. ඊට පස්සේ අපි හිතුවා රයිට් කමන්නේ ඊළඟ එක 700ට කරේ. හරි රිෆ්‍රෙෂ්මන්ට්ස් අරන්. ඔයාලා හරි හෝල් එක බුක් කරලා AC හෝල් එක රිෆ්‍රෙෂ්මන්ට්ස් දීලා හරි කරේ 700ට. සාමාන්‍යයෙන් ඔයාලා කඩේකට ගියත් කේක් කෑල්ලයි ටී එකයි ගත්තොත් රුපියල් 500ක් යනවා. හරි ඊට අමතරව නිකන් එන වටිනා වර්ක්ෂොප් එකක් කරේ. ඒකට ආවෙත් 40ක් විතර ආවා. හරි දැන් අනික් අය එන්නේ නැහැ. දන්නේ නැහැ ඇයි කියලා. හරි ඒ වගේ වට එන්න. ඉතින් ඒ ඔපචුනිටිස් ගන්න නැති එක මාර අපරාධයක්. ඒක ලොකු දෙයක් දෙන්න කරේ. හරි. ඔයාලට පස්සේ යද්දි තේරෙයි ඒ වගේ වටිනාකම. සමහර ට්‍රේනින්ග්ස් තියෙනවා මාසෙක පඩි යනවා ඒ ට්‍රේනින් එකකට යන්න. හරි. දැන් මම ළඟදී දැක්කා ඔය ලංකාවේ සැලූන් කරන එක්කෙනෙක්. හරි ලොකු නිකන් නම තියෙන එක්කෙනෙක් ගිහිල්ලා තිබ්බ ඇමරිකාවේ වර්ක්ෂොප් එකකට. එයා දාලා තිබ්බ හරිද ඒ ෆී එක
ඩොලර් 3200යි වර්ක්ෂොප් එකේ ෆී එක විතරක් ඇමරිකාවල. ඒතර එයා ටිකට්ස් වලට එහෙම ඊට වඩා යනවා. ලක්ෂ 6ක් 7ක් යන්නේ නැති. ඊට පස්සේ එයාට නවතින්න ඕනේ. හරි. ලක්ෂ 20ක් විතර එයා ඉන්වෙස්ට් කරලා තියෙනවා ඒ කෝස් එකට. එයාගෙන් ඉතින් කොන්න කපන්න යනකොට ලොකු ගාණක් ගන්න ඇති. දැන් සාමාන්‍ය මිනිහෙක් හිතුවොත් බුදුවම්මෝ මුගෙන් කොන්න කපන්න යද්දි මූ 20000ක් ගන්නවද මූ 50000ක් ගන්නවද කියලා හිතුවොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් අර එයාගේ ස්කිල් එකට තමයි එයා ඒක අය කිරීම කරන්නේ. දැන් අර මම Facebook එකේ දැක්ක එකෙත් මිනිස්සු බැනලා තිබ්බේ මේ එක්කෙනෙක් බැනලා තිබ්බේ විනාඩි 5ක් එයාට කතා කරන්න බැයිද අයි ඔච්චරම. එහෙම තමයි හරිද ලංකාව වගේ මිනිස්සුන්ට එහෙම ඇඩ්වයිස් දෙන්න අමාරුයි. ඉතින් ඒ අදාළ ප්‍රොසීජර් එකේ යාම තමයි ඇඩ්වයිසස් කරන්න පුළුවන්. නිකන් හම්බෙන්නේ නැහැ. හරිද? ඒකට ඒ වෙනුවෙන් එයා මහන්සිලා තියෙනවා. හරිද? ඒ වෙනුවෙන් එයා ඉන්වෙස්ට් කියන්නේ එයාත් තියදම් කරලා තියෙනවා. දැන් එයා කරන්නේ ජොබ් එක ඒක නම් අපි ඒවට දෙන්න ඕනේ. හරි? දැන් අපෙත් ඔය ළඟදි ගෙවල් එහෙම හදන එකක් තිබ්බා මේ පොඩි කාමරයක්. ඒකෙදිත් දැන් මං සාමාන්‍යයෙන් බාස් කෙනෙක් හරි ඇවිල්ලා ගාන කිව්වොත් ඒක දෙනවා. මොකද ආයෙක බාගෙන් කරන්නේ නැහැ මේක අඩු කරන්න. දැන් ඔය ෆොටෝග්‍රැෆි වලට එන කට්ටියටත් ඒ ඔක්කොම එහෙම එයා ගානක් කිව්වනේ ඒක ඕකේ. හරි? මේ මොකද එයාගේ ප්‍රොෆෙෂන් එකේ ප්‍රයිස් එකනේ කියන්නේ. මං කියන්නේ ඔයාලටත් එතන යන්න පුළුවන්. හරි ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඉගෙනගෙන හොඳට මහන්සි වෙලා යන්න එතන ය아가න්න පුළුවන්. ඉතින් ඒකට ඉයර් ප්ලෑනින් එකට එන්න ඒක මහන්සි වෙලා එන්න. ඒකයි මං කිව්වේ මාස ගාණක් තිස්සේ ඒක කරන්න. සමහරක් ළමයින්ට ඒක ඇහිලත් නැහැ. හිච්ච ළමයි රුපියල් 100 හරි එකතු කරත් ඒකත් වටිනවා. ඉතුරු ගාණ දාලා එන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේ තමයි ඒක තියෙන්නේ. ඉතින් අවුරුද්දක් කලින් ආවොත් ඔයාලට අනික් අයට වඩා ලොකු තැනකට යන්න පුළුවන්. හරි? ඒක කොහොම හරි එන්න. දැන් එතකොට එන කට්ටිය හිතන්න ඕනේ මේකට මං කොහොම හරි යනවා කියන මානසිකත්වය තමයි තියෙන්න ඕනේ. හරි? එච්චරයි. ඒකෙන් ඔයාලට ඒතර තේරෙනවා රිටර්න් එක කොච්චරක් එනවද කියලා. හරි. ඒක ඉවරයි. ඉයර් ප්ලෑනින් එක අපි මේ සතියේ කරන්න. එනවා එන්න මම හරිද ඕන අද ලියලා තියාගන්න. අද ලියලා තියාගන්න හරිද? මම අද කිව්වා කියලා. ඒකට එන අයට මම අවුරුදු අවුරුද්දෙන් පුළුවන් අවුරුද්දෙන් පුළුවන් කිසියම් තැනකින් අයට දැන් ඔයාලා තාම ස්ටුඩන්ට්ලානේ. within 5 years එහෙම නැත්නම් ඊළඟ අවුරුදු දැන් ඔයාලා කැම්පස් අවුට් වෙන්නත් ඕනේ. ඊළඟ අවුරුදු 6-7 ඇතුළත අනික් අයට වඩා ලොකුම තැනකට ඔයාලට යනවා. ඔයාලට හිතා ගන්න බැරි තැනකට ඔයාලට යන්න පුළුවන් ඒකෙන්. හරි දැන් බිස්නස් කරන කෙනෙක් ආවොත් එහෙම එයාලට සමහරට අවුරුද්දෙන් විතර යන්න පුළුවන්. මොකද එයාලා ඒ සීන් එකේ ඉන්නවනේ. දැන් ඔයාලට ඇකඩමික් පැත්තෙන් තමයි ලොකු ගමනක් යන්න පුළුවන්. ෆයිනෑන්ෂලි ඒ අනිත් පැති වලින් ඉස්සරහදී යන්න පුළුවන්. සමහරට බැරි නෑ පුළුවන් වෙන්නත් පුළුවන්. අවුරුදු 5ක් ඕනේ හරි. මේ අඩුම මේ සෝරි උපරිම අඩුම අවුරුද්දක් ඇති. උපරිම අවුරුදු 5යි. ලොකු තැනකට යන්න පුළුවන්. ඒතර ඉයර් ප්ලෑනින් එකත් අවුරුද්දෙන් අවුරුද්ද හැමදාම එන්න එක. ඒක මතක තියාගන්න. ඒක අනිවාර්යෙන් දැන් මේ අවුරුද්දේ ජනවාරි ඉඳලා ඊළඟ අවුරුද්දේ ඉයර් ප්ලෑනින් එකට ඔයාලා එකතු කරන්න ඕනේ. අපි තුමු 100 එකතු කරන් යනවා 500 එකතු කරන් යනවා හරි අවුලක් නැහැ නේ 1000 එකතු කරන් යන්න පුළුවන් නම් වඩා හොඳයි 2000 එකතු කරන් යන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි එතකොට ගාණක් ඉතුරුත් වෙනවා ඒ ටාගට් එක දාගන්න හරි මෙහෙම රයිට් ඊළඟට හරි 8යි ඊළඟ අන්තිම එක එහෙනම් අනිවාර්යෙන් ඔය ටික බලන්න එතකොට අපි ඔයාලට මේ courses through subject එක විතරක් නෙමෙයි දෙන්නේ ඒක කොහොමද ෆීල්ඩ් එකට දැන් ගොඩාක් ළමයි කිව්ව එකක් තමයි ඒ ලෙවල් ළමයි දෙතුන් දෙනෙක් කතා කරලා කිව්වේ මේ ඒ ලෙවල් කරන ගමන් බැලුවලු මේ මැට්ස් වීඩියෝස් එහෙම. එතකොට ඇත්තටම හිතනවලු අපි ඉගෙන ගන්න එක මෙතන තමයි ඇප්ලයි වෙන්නේ. ආසයි තිලා. හරි? ඇත්තටම ඒ ලෙවල් ඉගෙන ගද්දි ඔක තේරෙන්නේ නැහනේ. දැන් මම ඔයාලට උගන්වද්දි හැම වෙලේම මේ ඇප්ලිකේෂන්ස් උත් එක්කනේ යන්නේ හැම එකක්ම. ට්‍රේනින් ඇන්ඩ් කෝචින් උත් එහෙම. ඒක මාර වැදගත් දෙයක්. හරි? ඒවා මේ තමා ලයිෆ් එකට ඕනේ. දැන් අපි next week වගේ එකක් බලමු love and life වගේ ප්‍රෝග්‍රෑම් එකක් දාන්න. ඊට පස්සේ presentations හදන එක්කුත් මම කරන්නම්. මොකද මේ පාර චූට්ටක් බැරි වුණා මේ වැඩ වැඩිත් හින්දා නැත්තම් සන මාසෙට එකක් ගානේ මම ප්ලෑන් කරන් හිටියේ. බැරි වෙලා හරි මේ පාර අමාරු වුණොත් මම ඊළඟ බැච් එකත් එක්ක හරි ඔයාලව ජොයින් කරනවා. මොකද මේ ඒතර ඒවට එන්න. හැබැයි මේ නිකන් එන්න බෑ. ඉතින් ඔය ෆීඩ්බැක්ස් හරි දාලා තියෙන්න ඕන. නිකන් දෙන එකේ කිසි අගයක් නැහැ කට්ටියට. ලයිව් එන්න ඕනේ රෙකෝඩින්ග්ස් දෙන්න නොලැබේ. හරි? මේ ඔයා ලයිව්ම එන්න ඕනේ. මොකද රෙකෝඩින් දෙන එකෙත් ඔය ප්‍රශ්න ගොඩාක් තියෙනවා. නිකන් අගයක් නැහැ කට්ටියට. හරි? මොකද ඔයාලට ගෙදරින් ඉඳන්නේ ජොයින් වෙන්න තියෙන්නේ. මම ගිය අවුරුදු වලේම ළමයි හිටියා මේ ෆංක්ෂන් එකක ඉන්න ගමන් ජොයින් වෙච්ච. දැන් ගිය පාර ඉයර් ප්ලෑනින් හරි මට මතක නැහැ ලව් ඇන්ඩ් ලයිෆ් ප්‍රෝග්‍රෑම් එක හරි කරද්දි පිට අය කීප දෙනෙක් කතා කරා. ලොකු අය හරි එක්කෙනෙක් මුලින්ම කතා කරේ ලෙක්චරර් කෙනෙක්. එයා කිව්වා thank you මම මේ ෆංක්ෂන් එකක ඉන්න ගමන් මට යාළුවෙක් ජස්ට් ලින්ක් එක කිව්වේ මම එතන ඉඳන් බැලුවා නිකන් ජස්ට් බලද්දිම මට හොඳයි කියලා හිතුණා මම ඉවරනකම් බැලුවා. මේ දහස් වයිෆ් එක මට පොඩි ප්‍රශ්නයක් තිබ්බ. ඇත්තට මේක निराකරණය කරගන්න මට ඒක ලොකු උදව්වක් වුණා වගේ එකක් තිබ්බා එතන. හරි.
thank you very much කියලා එව්වා මේ ගිය අවුරුද්ද තිබ්බා. ගිය ප්ලෑන් එකනොත් එහෙමයි. හරි. එතකොට එයාලගේ ෆීඩ්බැක්ස් හොඳයි ඇත්තටම. ඔයාලටත් ඒක මාර වටිනාකමක් වෙනවා. මොකද ඔය පොඩි වයසේදී ඕක හම්බුණා කියන්නේ ඔයාලට මාර ඉස්සරහට යන්න පුළුවන්. හරි. කියන්නේ පට්ටම අචීව්මන්ට් එකක් ලයිෆ් එකේ ගන්න පුළුවන් මේ වර්ක්ෂොප්ස් වලින්. ඒකයි මම ඔය සමහරව ෆ්‍රී කරේ ඔය ගෝල් සෙටින්ග්ස්, ටයිම් මැනේජ්මන්ට් ඒවා හැම කරන්න බැරුණානේ. ඒවා ඉස්සරහට කරන්න. ඒවා සාමාන්‍යයෙන් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා එන්න ඕනේ ඒවා. හරි. ඔයාලට ඒ ෆ්‍රී දෙන්න. ඔයාලා හිතන්න එපා මේ නිකම් මූට අමාරුවට කරනවා. හරි දැන් මම කැමතියි කවදාරි අහන්න සර් ඔන්න මේ අපි මෙහෙම කම්පැනියක් දැම්ම මගේ කම්පැනි මෙච්චරක් ඉන්නවා සර් මෙච්චරක් මම earn කරනවා මෙන්න මේ මගේ හරි ඒ වගේව පුළුවන් එන්න ඕනි කියන්නේ. හරි නිකන් කැම්පස් අවුට් වුණා මම මේ කම්පැනි ජොබ් එකක් කරනවා ඊට අමතරව අර ටික එන්න ඕනි. ජොබ් එකක් කරන්න හොඳයි කවුලක් නැහැ මං කියන්නේ මේ. හරි ස්පෙෂල් වෙන්න ඕනි ජොබ් එකක් කරන තැන උන ටක් 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 ගාලා ප්‍රොමෝෂන්ස් අරන් උට්ට යන්න ඕනි. හරි ඒ වගේ ලංකාවේ ලීඩින්ම කම්පැනිස් වල ඉන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි මම මේ කියන්න ඕනේ. හරි රයිට් ඊළඟ එක හරි එතකොට ඒ ටික හරි ඉයර් ප්ලෑනින් එක තියෙනවා මම වර්ක්ෂොප් එකක් ඒකට කලින් අනිවාර්යෙන් එකක් කරන්නම් ඔයාලට මොකද මේ මාසෙට එකක් වගේ කරන්න හිටියේ ඒක පොඩ්ඩක් බැරි වුණා මේ ඒක ළමයින්ගේ ප්‍රශ්නක් තියෙනවා ෆීඩ්බැක්ස් එහෙම එවන්නේ නැහැ නේ. ඒතර මම මොටිවේට් වෙන්නෙත් නැහැ. හරි. ඒතර මම ඉතින් ක්ලාස් එක කරා ඉතියි ඉතින් ආයෙ නේද මේ ඈ ඔයාලගේ තේ තමයි තියෙන්නේ. ඔයාලා පුෂ් කරොත් තමයි අපිත් කරන්නේ. නැත්නම් ඉතින් ඕනේ නැහැ මොකටද නේ. හරි ඊළඟ එක තමයි මෙන්න මේක. දැන් මං ඔයාලට දෙන්න යනවා මෙන්න මෙහෙම ප්‍රොජෙක්ට් එකක් Python වල ප්‍රොජෙක්ට්ස් තුනක් දෙන්නම්. පළවෙනි එක මං කියනවා. හරිද? මේ තුන මං පන්ති වලදී මේ ටික කියන්නම් මොනවද කියලා. පළවෙනි එක මේක. හරිද? ඔක්කොලාම අහගෙන ඉන්න අනික් අය ඉස්සරහට දැන් සාමාන්‍යයෙන් තර්ඩ් බැච් එකට ඊළඟ මාසෙ වෙද්දී ඔක්කොම ටික කම්ප්ලීට් වෙනවා Python. මං හිතන්නේ. හරි? එහෙම නැති වුණත් මං ඔක්කොම ටික දාන්නම්. එයාලට ඊළඟ මාසෙද්දී ඔක්කොම කම්ප්ලීට් වෙනවා. එයාලා දෙසැම්බර් වෙනකොට සම්පූර්ණයෙන් Python programming theory A to Z complete. ෆස්ට් බැච් එකට මාස 6ක් ගියා. ඒතර තර්ඩ් බැච් එකට ඔය කලින් හම්බෙන්නේ ටික. හරි. එතකොට එයාලට පුළුවන් අන්තිම මාස දෙකේ මේ ප්‍රොජෙක්ට්ස් ටික කරන්න. පළවෙනිම ප්‍රොජෙක්ට් එක තමයි දැනට හරි. ඔයාලා මෙහෙම එකක් පොඩි පන්ති වලදී කරලා ඇතිනේ. ටක් ටික් ටොක්. යන්න මෙහෙම යූසර් මෙතන දානවා. ඊළඟ කෙනා හිතමු මේක දැම්මා. ඊළඟට මෙයා මෙතන දැම්මා. ඊළඟ එකනා මෙතන. ඊළඟ එකනා මෙයා මේක දායි කියලා මෙතන ගහනවා. මේක දැම්මා. වැඩේ ගොඩ. හරි ඔන්න ඔය ගේම් එක හදන්න යන්නේ. ඒතර මේ ගේම් එක හැදීමේ එක ඇවිල්ලා මේ ගේම් එක හදන එක අමාරුවක් නෑ. මේක ඔයාලා chat GPT එකට දුන්නොත් මට ටක් ටික් ටොක් කියන ගේම් එක හදන්න කෝඩ් එක ලියලා දෙන්න ඌ A to Z දෙනවා. මෙලෝ අලබෝලයක් දන්නේ නෑනේ. දැන් ඔයාලා කරන්න ඕනේ ඉගෙනගත්ත තියරිස් පාවිච්චි කරලා මේක ස්ටෙප් බයි ස්ටෙප් හිතන්න ඕනේ. දැන් මම අද ඇත්තට මම ඒක උගන්වන්න ගියේ. හරි. මම ඉස්සල්ලාම ඔයාලට කියනවා මේක ඔයාලා ගෙදරදී හිතන්න. හරි මේක අමාරුයි. දවසෙන් කරන්න බෑ. හරි දවසෙන් කරන්න බෑ දවස් දෙක තුනක් සතියක් විතරයි. කලබල වෙන්න එපා. හරි ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඉස්සෙල්ලා ඔයාලා කරන්නකො මේක. chat GPT එකෙන් ඇඩ්වයිසස් ගන්න පුළුවන් පොඩි ඒවා. හරි මම ඒක කියන්නම්. දැනට ඇඩ්වයිස් නොගෙනම කරන්න ඕනේ. කියන්නේ මෙහෙමයි කරන්න. මම ඉස්සෙල්ලා කෝඩ් එක පෙන්නන්නම් ඔයාලට. හරි ඒකට කරන්න ඕනේ මෙන්න මේ වැඩේ. මේකේ නෑ මේක. හරි දැන් මමත් ඕක ඊයේ තමයි දැන් ලියන්න පටන් ගත්තේ මේ තාම මම ඉවරත් නැහැ හරි රයිට් මම එතකොට ඔයාලට පෙන්නන්නම් මෙන්න බලන්න රයිට් මෙන්න මෙහෙම හරි නෑ එකක් නෙමෙයි මම හිතන්නේ නෑ එකක් නෙමෙයි මේක රයිට් මේක මම හිතන්නේ හරි රයිට් අපි ඒක ජස්ට් රන් කරමු මෙන්න මෙහෙම වෙන්න ඕනේ හරි රයිට් අපි දැන් මේකේ අපිට තියෙන ඉන්ටර්ෆේස් එක මේකනේ. ඒතර අපි මේකේ තමයි පෙන්වන්නේ අර කොටු ටික. හරි හොඳට බලගන්න. හරි. දැන් මේකේ තමයි මේ තියෙන්නේ කොටු 3x3. ඒක අපිට ඩිස්ප්ලේ එකේ පෙන්වීමේ අමාරු හැකියාව අමාරුයිනේ. ඒතර ඔය විදිහට තමයි කරන්න ඕනේ.
ඊළඟ දවසේ මම මේක යූසර් ඉන්ටර්ෆේස් එකක් ගහනවා. හරි ඒක මම ඔයාලට කියලා දෙන්නම්. යූසර් ඉන්ටර්ෆේස් එක කියන අපිට නිකන් බටන්ස් ලෙවල් එකටම ගේනවා. හරි දැන් මම ඔයිට කලින් ඔයාලට පෙන්නන්නම්කො ළමයෙක් කරපු එක. හරි තප්පරයක් දෙන්න ළමයා කරපු එක අන්තිමට බලමු. යූසර් ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා මං. එහෙනම් අපි හිතමුකෝ දැන් මේකේ සර්ච් බාර් එකක කැල්කියුලේටර් එක ගමුකෝ. කැල්කියුලේටර්ස් අපිට පුළුවන් මේ විදිහටම ටක් ටික් එකක් හදන්න. ඒ කියන්නේ බටන්ස් තුනක් දාලා මේ විදිහට තුන් අරක් තුන මේ විදිහට එකක් දාලා හදන්න පුළුවන්. මේක ප්‍රෙස් කරාම ඔය කොටු වෙන විදිහට හදන්න පුළුවන්. හරි ඒක අපි පස්සට දාමු. මේ ඊළඟ එකට කල් දාමු. දැනට ඔයාලා මේකෙන් කරන්න ඕනේ දැන් අතර යූසර්ට පෙන්වන්න ඕනේ එක්ක මෙහෙම හරි එතකොට එයාට පෙන්වන්න ඕනේ play 1 enter your move. එතකොට එයා enter කරන්න ඕනේ මෙන්න මේ අකුරු වලින් එකක්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ එකක්. එක්ක 0 1 2 3 4 5 6 7 8 එහෙම නැත්නම් මෙහෙම. හරි ඊට පස්සේ right මේ තියෙන්නේ අපි කියනවා play 1 ඔයාට ඔයාගේ move එක මොකක්ද? බිංදුව ඉඳලා එක දාන්න. මම දානවා බිංදුව කියලා හිතන්නකො. sorry බිංදුව. එතකොට එතන ඔයාලට පේනවද මේ අලුතෙන් අප්ඩේට් වෙන්න ඕනේ මේක x. ඊළඟ එක නා දානවා එතන උඩින් බලන්න වෙනවා. එක දානවා කියලා හිතමු කියලා. අපි දාමු 5 කියලා. right ඔයාලට පේනවනේ 5 තැන බිංදුව. ඊළඟට ආය දානවා අපි 6. හරි right දැන් හරි. ඊළඟට දැන් මේක තව ලියන්න තියෙනවා මට. හරි මෙයා දාමු අපි 3. හරි ඊට මෙතන අන්න හරි ඔය විදිහට. දැන් ඔය විදිහට ඔක යන්න ඕනේ. දැන් මේක ලියනකොට ඔයාලට ප්‍රශ්න ගොඩක් එනවා. අහගන්න හරි. දැන් මට එතන තමයි මේක ඔයාලට දෙන්න ඕනේ. මේක ලියනකොට ඔයාලට ප්‍රශ්න ගොඩක් එනවා. අහගන්න. දැන් අර සාමාන්‍ය කෝඩ්ස් ලියනවා වගේ නෙමෙයි මේක. හරිද? chat GPT AI වලට දෙන්න එපා. AI වලට දුන්නොත් ඌ ලියනවා දඩාර කෝඩ්ස් ලියනවා. දැන් එහෙම වැඩක් නැහැ නේ අපිට. පොඩි එකක් මේක. මේක අපි දැන් හදා ගන්න ඕනේ. පළවෙනි මේක තමයි යූසර්ට මේක පෙන්වන්නේ කොහොමද කියන එකනේ. යූසර්ට මේක පෙන්වන්න නම් නිකන් අපි අඩුම තරමේ මේ නිකන් මේක හදාගන්න එපා. කොටු තුන තුන වගේ පේන්න එකක් නේ. ඔන්න ඔය විදිහට හදාගන්න වෙනවා. දැන් වැඩි හිතන්න එපා මේකේ කොටුවක් අඳින්නේ කොහොමද එව්වත් පුළුවන් Python වල කරන්න. ඒවා පස්සට හරිද? දැනට නිකන් සරලව යන්න. ඔන්න කොටු තුනේ තුනේ එකක්. ඊට පස්සේ අපි කියනවා use මෙතන දාගන්නවා 0 1 2 3 4 5 6 7 8. හරි එතකොට මේක කරද්දි ලිස්ට් එහෙම ඉගෙනගෙන තියෙන්න ඕනේ. හරි ඒ ෆන්ක්ෂන්ස් ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉතින් දැන් තර්ඩ් බැච් එකේට තාම බෑ. මං කියන්නේ ෆස්ට් බැච් එකේ ඊයේ මාසෙ වෙනකන් ඉගෙන ගත්ත අයට මේක පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් ලොකු කෝඩ් එකක් ලියනකොට අපි මුලින්ම කරන්නේ ෆ්ලෝ chart එකක් ඇඳ ගන්න ඕනේ. මොකද නැත්තම් ලොකු කෝඩ් එකක් හිතන්න අමාරුයි ඔලුවට. දැන් අර අපි දෙච්චර ලිව්වේ පොඩි ඒවානේ. දැන් මේකේ හරි ඔයාලා try එකක් දාන්නකෝ. මම මේක දැන් අද බ්‍රහස්පතින්දානේ. හරි හෙට හවස හරි හෙට හවස මම ගන්නවා. එතකොට මේ මන්ත් එකේ තියෙන එකට මේ හෙට මේක මම ඩිස්කස් කරනවා. ඔයාලට දවසක් ඇතිනේ. පොඩි try එකක් දාන්න ලියන්න. හරි එක්ක හෙට නැත්තම් ලබන සතියේ සඳ හොංගහරුවද මම මේක ගන්නවා. නිකන් ලියන්න සම්පූර්ණ ලියන්න ඕනේ නැහැ. ඔයාලා පොඩි අප්‍රෝච් එකක් ගන්න තමයි මම මේ දෙන්නේ. සමහර අය ලියන්නම පුළුවන් A to Z. හරි මේ පොඩි try එකක් දාන්න ලියන්න. දැන් මම නිකන් මේක ලියන්න ගිහිල්ලා දැන් මම ලියලා නැහැ කලින්. මම ලියන්න ගිහිල්ලත් මට ගොඩක් ඒවා හිතන්න වුණා. හරි දැන් මම මේකට වෙනම ප්‍රසන්ටේෂන් එක හදා ගන්න ඕනේ. මට හිතන්න ගිය තැන් මොනවද? මට වැරදිච්ච තැන් මොනවද? හරි ඉස්සලා කෝඩ් එක හරියක ඉස්සලා උගන්වලා ඉන්න ඕනේ. හරි දැන් මම ලියනවා. සමහරට මට වඩා වෙනස් විදියට ඔයාලා ලියන්න පුළුවන්. ළමයි 100ක් හිටියොත් ළමයි 100 වෙනස්ම විදියට ලියන්න පුළුවන්. අවුලක් නැහැ. ෆයිනල් රිසල්ට් එක තමයි ඕනේ. මට ඒකේ සමහරක් තැන් තියෙනවා උගන්වන්න. ඒ කියන්නේ ඔයාලා දැන් හිතන්නකෝ ඉන්ඩස්ට්‍රි එකේ ගිහිල්ලා වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි හිතන්න ඕන තැන් තියෙනවා. යුනිවර්සිටි එකේදී නම් එහෙම ඕනේ නැහැ. ෆයිනල් රිසල්ට් එක එනවා නම් ඕකේ. හරි. නමුත් මේක ඇතුලේ රන් වෙන විදිහේදී රිසෝස් ගොඩක් යූස් වෙන විදිහ අවම කරන්න ඕනේ. ඒවා කරන්න ක්‍රම තියෙනවා දැන්. අර AI එකට දුන්නොත් එයා ඒවා කරන්නේ නැහැ. සමහර රිසල්ට් එක දෙන්නේ.
YouTube බලලා ලිව්ව සමහරක් ඒ වගේ තියෙනවා ටිකක් අමාරු ඒවා. ඉස්සෙල්ලා ඔයාගේ ක්‍රමයට ලියන්න. කොහොම හරි මේක තටමලා ලියනවා කියලා හිතලා. ඊට පස්සේ බලන්න YouTube වල කට්ටිය මේවා ලියපුවා තියෙනවා. ඒක බලන්න කොහොමද ලියලා තියෙන්නේ. ඒක ඉගෙන ගන්න. AI එකට දීලා බලන්න ඉගෙන ගන්න. මම කියන එකත් ඉගෙන ගන්න. එතකොට ඔයාලට එක ප්‍රොජෙක්ට් එකක් කරාට ප්‍රොජෙක්ට්ස් 10ක් 15ක් කරන්න නොලෙජ් එක එනවා. ඊට පස්සේ මම ඔයාලට දෙවෙනි තුන්වෙනි ප්‍රොජෙක්ට්ස් දෙක දෙන්නම්. ඔය තුන කරන්න. කැමති අත උස්සන්න ඕනේ නැත්තම් ප්‍රෝග්‍රෑමින් ඉවරයි. හරි ප්‍රෝග්‍රෑමින් කරලා ඉවරයි. අපිට ආතල් එකේ ඉන්න පුළුවන්. මට අනික් සබ්ජෙක්ට්ස් කරන්න ලේසි ඉතින්. දැන් මේක අමතර එෆර්ට් එකක් මේ දරන්න යන්නේ. ඔයාලට තේරෙනවනේ ප්‍රී ඉන්ජිනියරින් වල ඔහොම කරන්නේ නැහැ. හරි. සමහරක් ළමයි ප්‍රී ඉන්ජිනියරින් වල ඔය යන්න ඕනේ අපරාධි කියලා අපරාධි හරි ආවේ නැත්තම්. දැන් මම ඔයාලට පෙන්නන්නම් වොයිස් එකේ ඩිලේ අපරි. එන්න මේ වොයිස් එකේ ඩිලේ එකක් තියෙනවා බං. දැන් හරිද බං? ටෙස්ටිං ටෙස්ට්. දැන් බලන්න ඩිලේ එක. හරි. මේ ස්ක්‍රීන් එක ෂෙයා කරාම පොඩි කේස් එකක් යන්න ඇති මට හිතෙන්නේ. හරිද? රයිට්. හරි. මම පෙන්නන්නම් දැන් කලින් අවුරුදු වල අපි අපේ ළමයි ඉන්න තැන් හරිද? ඔයාලා preengineering.lk Facebook එකේ බලුවා නම් කරපු ප්‍රොජෙක්ට්ස් තියෙනවා. මම දැනට ඔයාලට පෙන්නන්නම් අපේ පන්ති ඇවිල්ලා ළමයි කොතනද ඉන්නේ කියන තැන නිකන් ජස්ට් පෙන්නන්න. හරි දැන්. මෙතන ඇවිල්ලා තියෙන අතර උමනාවක් තියෙන ළමයිනේ. පළවෙනි එක මම කරන්නම් ගිය පාර අපි මෙහෙම Python නෝව කරේ නෑනේ. මේක මට කරන්න හිතුනොත් කැම්පස් වල දීලා තිබ්බ ගේම්ස් තුනක් හදන්න කියලා ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ. ඒතර අපේ බැච් වල ළමයි තමයි හොඳටම හදලා තිබ්බේ. නෙක්ස්ට්ම ලෙවල් හදලා තිබ්බා. මම ඒකක් පෙන්නන්නම් ඔයාලට හරි. ඒ කියන්නේ ඔයාලා දැන් මේක කරාට පරි ඩ්‍රොයින්ග්ස් ටික මම කරන්න. ඩ්‍රොයින්ග්ස් ටික කරන්න තියෙනවා. ඒ ටික කරන්න හරි. ඉන්ජිනියරින් ඩ්‍රොයින්ග්ස් තියෙනවා. ඒ ටික කරමු මේ මම ඔයාලට පෙන්නන්නම් ඒ ළමයි හැදුව එක. මම කියන ඔයාලටත් මේක ඉස්සෙල්ලා ලියන්න ඔය මම පෙන්නපු විදියට. වෙන වැඩ කෑලි දාන්න යන්න එපා. ඉස්සෙල්ලා මේක වැඩ කරන ලෙවල් එකට ගේන්න. ඊට පස්සේ පුළුවන් අයිස්ක්‍රීම් මේ මොකද අයිසිං කරන්න. හරි ඊට පස්සේ වැඩ කෑලි දාන්න පුළුවන්. මේ ලෙවල් එකට ගෙනියන්න පුළුවන් නම් මම සතුටෙන්. හරි. ඔයාලට මම පෙන්නන්නම් කොහෙද ඒක තිබ්බේ? ප්‍රී ඉන්ජිනියරින් එකේ මම දැන් දැම් ටිකකට කලින් බැලුවා ඉන්න. දැන් මම බැලුවේ කොහෙද කියලා බලන්න ඒක. දැන් අද බැලුවා මම ඒක මේ ආ, ම්, 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 ම්. කොහෙද ඒක දැන් පෙප්පර දෙන්නේ. ආ ඔව් නොවැම්බර් 24 පටන් ගන්නවනේ මොරටුව අවුලන්නේ හරි මේ දැන් අපි කොහමත් මාස 6ක් ඉවරයිනේ. සෝරි මේ මාසෙන් 7යි ඊළඟ මාසේ 8යි මොරටුව කොහමත් ජනවාරිනේ ඇකඩමික් පටන් ගන්න. මම මේ ඔයාලට කියන්න ගියේ මේ කොහෙද මේක මම දැම්මේ කියලා මම මේ බලන්නේ. හරි ඒක ඔහම තියමුකෝ ඒක දැන් මට මතක් වෙයි කියලා හිතනවා මේ ඔයාලට මම නිකන් පෙන්නන්නම් දැන් අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික වලට ආව ළමයි මතක ඇති සාමාන්‍ය අපි එකතු කිරීම අඩු කිරීමනේ හැදුවේ නේ හැබැයි සමහරක් ළමයි මම ඔයාලේ ගෲප් වලත් දාලා ති ගුණ කිරීම සහ බෙදීමුත් හදලා තිබ්බා පොඩි හරි මේක ප්‍රෝග්‍රෑමින් වල තිබ්බේ හරි ඉන්නේ දැන් හරි දැන් මතක් වුණා මේ එක තිබ්බේ ප්‍රී ඉන්ජිනියරින් ප්‍රෝග්‍රෑමින් වල
අතර මේ ළමයි ඔපුව හෙන්න ගොඩක් තියෙනවා. හරි මේ එකයි සීන් එක මේ කොහොමද ප්‍රෝග්‍රෑමින් ඩ්‍රොයිං ප්‍රෝග්‍රෑමින් හරි මේ තියෙන. රයිට් මේ තියෙන්නේ රයිට් මේ තියෙන්නේ. මේ තමයි අර ළමයෙක් හැදුව එක. හරි දැන් මේ බලන්න මේ ලෙවල් එකට හදලා තියෙනවා. දැන් මේ ලෙවල් එකට දැම්ම ඕනේ ඔයාලට. රයිට් මේකේ මේ සවුන්ඩ් එක එන්නේ නැහැ නේද? මේකේ සවුන්ඩ් එකකුත් තියෙනවා. මේ හරි දැන් සවුන්ඩ් එක එනවනේ. හරි මේ බලන්න. හරි දැන් මේ ලෙවල් එකට පස්සේ යන්න පුළුවන්. හරි ඒතර මේකේ ඔයාලට පේන ඇති මේ ඔය විදිහට මූව් කරලා කර්සර් එක දාන්න පුළුවන්. දිනපුවාම මේ මැසේජ් එකක් එනවා. හරි මේ දැන් ඔන්න ඒ විදිහට හරි එතකොට ඔයාලට ඔය ලෙවල් එකට හදන්න පුළුවන් ටෙස්ට් දැනට එහෙම හදන්නේ හරි ඔයාලා හිමීට ඒ ලෙවල් එකට හදන්න පුළුවන් ඒ ඔය හදපු ළමයා ඒකට හදලා තිබ්බ ජොයිස්ටික් එකකුත් මම ප්‍රී ඉන්ජිනියරින් පන්තිලත් පෙන්නලා ඇති එයා ඉලෙක්ට්‍රොනික් එකටයි එම්බෙඩඩ් එකට ඇවිල්ලා හිටියා එතකොට එයා හදලා තිබ්බ ජොයිස්ටික් එක ඒකෙන්මයි ඔය දාන්නේ හරිද මේ ඇරෝ කීස් වලින් නෙමෙයි දාන්නේ ඒකෙන්ම කම්පියුටර් කනෙක්ට් කරලා ඒකෙන් තමයි දාන්නේ උඩට පහළට එතකොට ඒකෙන් තමයි ක්ලික් කරන්නේ එතකොට UI එක හදලා තිබ්බා යූසර් ඉන්ටර්ෆේස් එක ඊට පස්සේ වෙනම කන්ට්‍රෝල් එක හොඳම ප්‍රොජෙක්ට් එක හරි ඉතින් ඒ ළමයා දැන් ෆයිනල් ඉයර් ඉන්නේ සාමාන්‍ය ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා 3.9 වගේ ඊටත් වඩා වැඩි හරි එයාලා අවුට් වුණා මම PhD එකට අධ්‍යාව ගේන්නම් ඔයාලා එතකොට තව ටික කාලෙකින් අවුට් වෙනවා මේ ඒ වගේ තව ළමයි ඉන්නවා තව ඉන්නවා හරිද ගොඩක් ඉන්නවා මේ වැඩ කරනවා නම් ගොඩාක් කරන්න තියෙනවා ප්‍රී ඉන්ජිනියරින් වල මේ ඔයාලගේ තමයි ගැටලුව තියෙන්නේ කියන්නේ ළමයි නිකන් ඔහෙ එන්නේ හරිද ඔයාලගෙන් ෆීඩ්බැක්ස් හරියට තියෙනවා නම් සර් මෙහෙමයක් කරමු අපි කැමතියි ඒව නැහැනේ නිසා ගොඩක් ඒවා මිස් වෙලා තියෙන්නේ නමුත් මම උපරිම කරනවා හරි කියන්නේ පන්ති අපි හිතන්නේ අටන්නේ පොරොන්දුනේ ගොඩක් වෙලාවට 9ක් කරලා තියෙනවා හැම මාසෙම සමහර වෙලාවට 12ක් කරලා තියෙනවා වැඩිපුර 3ක්වත් කරලා තියෙනවා අඩුම ඊට පස්සේ වර්ක්ෂොප්ස් කරලා තියෙනවා හරි පැය එකමාර ඒවට පැය දෙකමාර කරලා තියෙනවා හරි සමහර ලෙක්චර්ස් 8ක් කරාට ඒවා ලෙක්චර්ස් 10 12 ලෙවල් එකේ ඒ කියන්නේ පැය එකමාර නෙවෙයි පැය දෙකට කරලා තියෙන්නේ හරි දවස් දෙකකට දාලා තියෙන්නත් ඒකයි සමහර ප්‍රී ඉන්ජිනියරින් කරන්නේ එක දවසයි ලෙක්චර්ස් 3ක් විතර කරනවා එක දවසේ එහෙම කරා නම් මටත් ලේසි පැයෙන් විතර ඉවර කරන්න එපා 3 හරි ඉතින් මේ දවස් ගාණක් කරන් තියෙන ඔයාලට ලොකුම දෙයක් දෙන්න ලොකු දෙයක් කරගන්න. ඉතින් මේක කරන්න මම මේක එක්සාම් විස්තර කරන්න. හරි. ඔයාලට මම කියන්නම් ඕන නම් ChatGPT use කරන්න පුළුවන් මෙන්න මේ වැඩේට. හරි. මම දැන් ෂෙයා කරලා පෙන්නන්න. මෙන්න මේ වැඩේට පුළුවන් ගන්න. කියන්නේ මම දැන් මේක ලියද්දි මම කියන්නම් කොහෙද? දැන් මම ඔයාලට ඊළඟ දවසේ පෙන්නන්න. මම මුලින්ම හිතුවේ මෙහෙම. හරිද? මට 0 1 2 3 4 5 6 7 8 9 දානවා කියලා මට මේක හිතුනේ ටිකක් දුරට ලියාන යද්දි මම මුලින්ම හිතුවේ මේකේ දාන්න දැන් මේක print කරන්නත් එපා මෙහෙම මෙතන මොකක් හරි ඉලක්කමක් දාන්න ඕනේ ඊට පස්සේ මෙතන මේ විදිය අර මේ ලකුණ දාන්න ඕනේ ඊට පස්සේ මෙතන මොකක් හරි ඉලක්කමක් තියෙන්න ඕනේ මේ ලකුණ දාන්න ඕනේ මෙතන මොකක් හරි print කරන්න ඕනේ ඊළඟට යට නම් ඔන්න විදිය මොන හරි අඩු කිරීමේ 2යි ධන 1යි ඔහොම දාන්න පුළුවන් නැත්නම් දිගට මිරි කැලි ටික ගහන්නත් පුළුවන් අවුලක් නැහැ හරි ඊළඟට ආයෙ මෙතන මාක් එකක් එනවා මෙතන ඉර ඔය විදිහට. ඒතර දැන් මම මේක හදාගෙන යද්දි ඔයාලටත් සමහරලාට හිතෙයි මේක හදාගෙන යද්දි නිකන් කේස් එකක් එනවා. මට මුලින්ම හිතුනේ
උඩට 5ක් ඕනේ ගන්න. 1යි 2යි 3යි 4යි 5යි. හරි? ඒතර උඩ 5ක් තියෙනවා. යටත් තියෙනවා මෙතනත් 5යි, එතනත් 5යි, එතනත් 5යි 5යි. ඒතර 5 5 අර එකක් ගන්න ඕන වගේ කියලා තමයි මට හිතුනේ. නමුත් මට ලියන්න යද්දි තේරෙනවා ඒ එහෙම ලියවම කෝඩ් එක කම්ප්ලෙක්ස් වෙනවා. කෝඩ් එක කම්ප්ලෙක්ස් වෙනවා කියලා මට හිතුණා. ඊට පස්සේ මම 3x3 එකක් ගත්තේ. මේවා වෙනම අතින් දැම්මේ පස්සේ. ඔයාලටත් ඒක ලියද්දි තේරෙයි. අන්න එහෙම ලියන්න ඕනේ. හරි? ලියනකොට තමයි ඒක තේරෙන්නේ. හරි ඉතින් ඔයාලගේ එකෙන් ලියන්න ඔයාලා try එකක් දෙන්න. බැරි වෙන්න පුළුවන්. right. ඊළඟට මට කියන්න අමතක වෙච්ච එකක් තමයි delay එකක් එනවද නෑ නේද? ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ගියපු නිසා එකක් එනවද දන්නේ නැත. මයික් එක ඕෆ් වුනේ නැහැ තාම වෙලාවට. මේ වගේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි ළමයි ඉස්සෙල්ලාම ඔයාලා මේ ෆ්ලෝ chart එකක් හදාගන්න ඕනේ. ෆ්ලෝ chart එකක් හදාගන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. සාමාන්‍ය අමාරුයිනේ. ටිකක් වැඩ වැඩි. හරි නිකන් ඉස්සල්ලාම හිතන්න ඕනේ ෆ්ලෝ chart අපි ඇත්තටම ඉගෙනුවේ නැහැ. නමුත් ෆ්ලෝ chart ඩි පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ඉස්සල්ලාම මුලින්ම ස්ටාර්ට් කරන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ මේක ඔයාලා දැන් හිතන්න ඕනේ. හරිද? මේකේ කීපයක් ඇඳගෙන හිතන්න ඕනේ. මුලින්ම පටංගන නම් තියන්නේ ඔහොම හිස්නේ. හැබැයි සමහරක් වෙලාවට මේකේ අවස්ථාවක් තියෙන්න පුළුවන් මේ කවුරුත් දිනලා නැති අවස්ථාවක්. 2 3 4යි මූදාමු. ඒතර මේ අවස්ථාවට අවිල්ලා තියෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට දිනපු අවස්ථාවකට අවිල්ලා තියෙන්නත් පුළුවන්. හරි? එහෙනම් මෙතනදී බලන්න වෙනවා දැන්. හරි මෙන්න මෙහෙමයි දාන්නේ කන්ඩිෂන් එකක් දාද්දි if එකක් දාලා බලන්න වෙනවා අපි. හරි? කොටු හිස්ද? මොකක් හරි එකක් තමයි බලන්න එකක් තමයි චෙක් කරන්න වෙන්නේ. මොකක් හරි මේක බලන්න වෙනවා මේ කොටු තව පුරවන්න තියෙනවා. කවුරු හරි දිනලද? හරි? කොටු පිරෙලා නැහැ. ඔක්කොම පිරෙලා නම් අපිට යන්න වෙනවා ෆිනිෂ් එකට. ඒතර මේ යට දාගන්න වෙනවා මම මේ හරිය දාන්න ෆිනිෂ්. ඉවරයි. මම ওই ටික ඔක්කොම නිකන් හදලා පෙන්නන්නම් ඔයාලට. හරි? ඊට පස්සේ බලන්න වෙනවා මේ කවුරු හරි දිනලද? ඒකට මොකද කරන්නේ? ඒ වගේ නිකන් පොඩි ෆ්ලෝ chart එකක් හදාගන්න ඕනේ. මොකද ෆ්ලෝ charts ගැන අපිට ලෙසන් එකක් දාලා තිබ්බේ නෑ. මේ බලමු එහෙම වුණොත් එකක් දාන්න. නැත්නම් ඔයාලා නිකන් බලන්න ෆ්ලෝ charts වලින් කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කියලා ටිකක් පොඩි try එකක් දාන්න. ෆ්ලෝ chart එකක් හදාගන්න. ඊට පස්සේ ඒකට අදාළව කෝඩ් එක ලියන්න ගන්න. නැත්නම් ලොකු කෝඩ් එකක් ලියද්දී අපිට ටිකක් අමාරුයි. මම දැන් මේකේ ප්‍රසන්ටේෂන් එක මේ හදාගෙන යනවා. හරි? මොකද ඔයාලට පේනවනේ මේ ෆ්ලෝ chart එක අඳින්න අමාරුයි බෝඩ් එකේ. ඒතකොට දැන් මම බලන්න ඒ කොහොමද ප්‍රසන්ටේෂන් එකකට දාන්නේ කියලා මේ කොහොම හරි දාලා මොකද නැත්නම් අඳින්න ගියොත් වෙලා යනවා තේරෙන්නෙත් නැහැ. හරි? වෙලා යනවනේ. ස්ටෙප් බයි ස්ටෙප් මම මේක කොහොමද ලියන්නේ කියන එක ඔයාලට පෙන්නන්නම්. ඔය පොඩි කෝඩ් එක ලිව්වට පස්සේ ඔයාලට ලොකු කෝඩ්ස් ලියන්න පුළුවන් කොහොමද? මමත් මේක කලින් කරලා නැහැ. මාත් දැන් ඊයේ පටන් ගත්තේ මේ ඊයේ පොඩි වෙලාවක් කරා. දැන් තව හෙට අද හෝ හෙට ලියලා ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ මේක යූසර් ඉන්ටර්ෆේස් ටික ගහමු මේකද. නැත්නම් මටත් පුළුවන් chat GPT එකට දීලා ඒකම දෙන්න. එහෙම දෙන්නේ නැහැ මම. හරි. ඉතින් මම ලියන්න එපා. හරි. එතකොට බලන්න ඕනේ ඒවා ගොඩක් තියෙනවා. මම ඔයාලට කියන්නේ මුලින්ම මෙහෙමයි. හරිද? මේක කඩා ගන්න ඕනේ කෑලි වලට. දැන් මට ලියන්න ගියාම මට තේරුණා මේක පට්ට සංකීර්ණයි. ඒතර මම මේක ෆ්ලෝ chart එකත් අඳගත්තා මම කෑලි වලට කඩා ගත්තා. පළවෙනි මේක තමයි වෙන ඒවා මොකුත් හිතන්නේ නැහැ. ඉස්සල්ලා ඔයාලා ස්ටෙප් බයි ස්ටෙප් යනවා. වෙන ඒවා හිතන්නේ නැහැ. හරිද? ඉස්සල්ලාම මේක හදාගන්න එකට යන්නේ. ඉස්සල්ලා මේකේ බෝඩ් එක. මේ බෝඩ් එක හදාගන්න එක ඉස්සල්ලා කෝඩින් කරන්න. බෝඩ් එක හදාගත්තට පස්සේ යූසර්ස්ලා දෙන්නයි ඉන්නේ. ඔයාලා ඩිස්ප්ලේ කරන්න පළවෙනි යූසර් එන්ටර් කරන්න ඒක එන්ටර් කරාම කතිරේ. ඊළඟ දෙවෙනි එක්කනට එයාට කොටුව. ඊළඟ එක්කන කතිරේ. ඊළඟ එක්කන කොටුව මේ රවුම. ඊළඟ කතිරේ. අට ඔහොම. ඕක දාන්න try එකක් දෙන්න. මේක දානකොට ප්‍රශ්නයක් එනවා. දැන් මේක බිඳුව ස්ථානනේ. මේක එක ස්ථානේ. දාපු කොටුවකට දැන් ඔයානේ මේකට එන්ටර් කරන්නේ values. ඔයා දාපු කොටුවකට ආය දාන්න එපා. දැනට first time දාපු කොටුවකට දැනට දාන්න එපා. පළවෙනි එක තමයි කොටු ටික හදාගන්න. ඒක ඉවර වුණාට පස්සේ යූසර්ස්ලට මේක වැලියු එක දානකොට කොටුව දීලා අපි හිතමුකෝ මේක බිඳුවනේ මෙතන කතිර ගැහුවා නම් යූසර් 1 එන්ටර් කරා. යූසර් 2ටත් ඕන නම් ඊළඟ පාල පුළුවන් බිඳුව දාලා මේකටම දාන්න. ඒතර මැකිලා ඔතන බිඳුව එනවා. අපි ඇත්ත ප්‍රෝග්‍රෑම් එක ඔක නවත්තන්න ඕනේ. අපි යාටත් කියන්න ඕන ඔයාට ඒක ගන්න බෑ. ඒක කලින් දාලා තියෙන්නේ වෙන වැලියු එකක් දෙන්න කියලා.
ඔයාලට මේ ඕන වෙන වැලියු එකක් ගන්න පුළුවන්. ඊළඟට දැන් මේක ඇවිල්ලා 0 1 2 3 4 නේ. බිඳුව දාන්නත් බෑ 4 දාන්නත් බෑ කාටවත්. ඒකට හදන්න පුළුවන් කෝඩ් එක පස්සේ. මුලින් ඒක හිතන්න එපා. මුලින් ඔයානේ දාන්නේ. ඔයා දාන්න දාපු නැති තැන් වලට වැලියුස්. සමහරට මේක දාගෙන යද්දි විනරුත් එයි. ඒව හිතන්න එපා. ඒව හිත විනයකට කොහොමද දිනුම දෙන්නේ කියන එක පස්සේ තීරණය කරන්න. ඉතලා ස්ටෙප් බයි ස්ටෙප් යන්න කෝඩ් එක ලියන්න ලේසි හැම. නැත්තම් අර කලින් ඒවා වගේ ඔක්කොම ලියලා දැන් මට ඒ වැඩේ වුණා. මම පඬිතුයාගේ ඔක්කොම ලියන්න ගිහිල්ලා මට හිර වුණා. දැන් මට චෙක් කරගන්න බැරි වුණා. හරි. දැන් මම හිර වෙලා දැන් මට මේක ආයෙ හිතින් රන් කරන්නත් අමාරුයි. මට වෙලත් නැහැ නේ. හරි. ඊට පස්සේ මම බැලුවා මේ වැඩේ හරියන්නේ නැහැ. ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕනේ. නිසා තමයි මම මේ ස්ටෙප් බයි ස්ටෙප් කඩලා තියෙන්නේ. හරි. මම ඔයාලට මම ලියපු විදිය මම ඔයාලට පෙන්නන්නම්. ස්ටෙප් බයි ස්ටෙප් මම මේ කඩලා තියෙන්නේ ඒකයි. ඔයාලට මේක බැලුවොත් පේනවා ඇති මේ 50 කියලා මන්ද 50යි 51 1 51 2 51 3 51 4 මුලින්ම ලිව්ව එක තමයි මේ 51ට හරිද මේ දඩ කෝඩ් එක ලිව්වා මේ එන හරි ඔක්කොම දාලා මේක දඩාර වැඩි හරි පස්සේ මන් තීරණය කරා ඒ වැඩි හරියන්නේ නැහැ ස්ටෙප් බයි ස්ටෙප් මුලින්ම කරන්නේ මේකේ මම ඔයාලට නිකන් මම ගියපු ස්ටෙප්ස් ටික මම ඔයාලට පෙන්නන්නම් මුලින්ම මේකේ මේක හදා ගන්න මේ. ඒතර මම මෙතන මේ ටික දැම්මා 3 4 5 දැම්මා ඔය හදාගත්තා. මෙයාට එන්ටර් කරන්න දෙනවා. හරි. අපි ආ එන්ටර් කරොත් බිඳුව කියලා අපි දාමුකෝ හැම වෙලේම බිඳුව නෙමෙයි 5 දාමුකෝ. නේ? ඒතර මේක අප්ඩේට් වෙන්න තමයි ලියන්න ඕනේ. අලුතෙන් බෝඩ් එක අප්ඩේට් වෙන්න ලිව්වනම් හරි. දැන් ටික වෙලාවක් මට මේක ලියාගෙන යද්දි තේරෙනවා කොහොමද යකෝ මේ යූසර් දැන් ඒක හොයාගන්නේ ආයෙ උඩට යන්න එපා. රයිට් මම දෙවෙනි එකේදී ඒකට ඔප්ෂන් එකක් ගත්තා මේ පළවෙනි එක තියෙද්දි මම ඒකම කොපි පේස්ට් කරලා දෙවෙනි එකට ගත්තා අලුත් එකක් මම ඒකෙදී පොඩි වැඩක් කරා මේ print වෙන text එකේ color එක වෙනස් කරා print එකේ text color එක වෙනස් කරා හරි ඒකට පුළුවන් ඔයාලට පුළුවන් AI එකේ කියන්නේ chat GPT එකෙන් අහන්න එයා කියයි කොහොමද ඒක වෙනස් කරන්න කියලා මම එහෙමයි වෙනස් කරේ හරි ඒ කියන්නේ මේ අහන්න කොහොමද මේ print command එක ඇතුලේ එළියට display වෙන color එක change කරන්නේ. ඒතර මට එයා දුන්නා මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. හරි? ඊට වඩා තුන්වෙනි එකෙත් පොඩි scene එකක් තියෙනවා මේ. එයා කිව්වා ඊට වඩා මෙන්න මේ වැඩෙන් එක ලේසියෙන්ම කරන්න පුළුවන් ටිකක් neat. මම මේ තුනම වලට ඊළඟ දවසේ පෙන්නන්නම්. මම තුනම තියෙනවා හරි. මේ normal ලියද්දි මේ color එක ලියද්දි මේ ඒක ටිකක් modify කරලා ලියද්දි. හරි? දැන් ඒතර මේකේ බලන්න මේකේ විශේෂ තමයි මේකේ color එකක් එනවා. මොකද ඉස්සල්ලා එකේ ටිකක් ඒක කලර් එන්නේ නැහැ. දැන් මේක මම බිඳුව දැම්මොත් ඒක කතිරෙන්නේත් කලර් එකෙන්. නේ? නිකන් පේනවනේ. ඊට පස්සේ මම යූස් කරා අර මේ උඩ තිබ්බ නම්බර්ස් ටිකම යූස් කරා. ඒතර යූසර්ට ලේසි අඳුර ගන්න මම කොතන කොටුවද දාන්නේ කියලා. දැන් මම දානවා 4. මේක 4 මේ. මම කලර් එක වෙනස් කරා player 2ට. ඒතර player 2ට නිකන් තේරෙනවා නේ අම්මට සිරි. පාටත් ඇවිල්ලා නිකන් ජොලි. 4. sorry 4. හරි ඒක නිල් පාටි. හරි දැන් ඕක දාගෙන යන්න මම දානවා 3 ඊළඟට මම දානවා 8 හරි දැන් මේකේ මම දිනපු කතාවක් දාලා නෑ තාම මූ දිනුම් දැන් ඒ වුණාට යනවා ප්‍රෝග්‍රෑම් එක අවුලන්නේ මට ඕනේ මේක මේ වැඩද කියලා බලාගන්න විතරයි මම දානවා දැන් 7 හරි ඊළඟට 2 ඕම් මම ඔයාලට දැන් පෙන්නන්න මගේ කෝඩ් එකේ අර ඕන්නම් මෙතන දැන් බිඳුව දාන්න පුළුවන් අන්න ඒක වැරදිනේ දැන් මම මෙතන දාන්නම්කෝ මේ මෙතන කීයද මේක බිඳුව 1 2 මේක 3නේ 3 දැම්මොත් මෙතන තියෙන කතිරේ මැකිලා බිඳුව එනවා. ඒක වැරදි. නමුත් පොඩ්ඩ ඉන්න එක මේ ඉවර වුණා මේ මම ලියලා තියෙන 9ක් ගියාම ඉවර වෙන්න. අපි මේකේ 3 දාමුකෝ. මේක 4 දාන්නකෝ. දැන් ආයෙ මම මෙතන 3 දැම්මොත් එහෙම මෙතන මේක මැකිලා නෑ රතු එකාමනේ. රතු එක අපි දාමුකෝ 5ම. right. මෙන්න මේ 5ට මම දැන් දැම්මොත් ඔන්න ඔතන මැකිලා මෙන්න මෙතන කතිරේ මැකිලා බිඳුවම එනවා. ඒක මම ඒක අවුල්නේ මෙතන තිබ්බ එක මැකිලා මේක එන්නේ. ඒක සාමාන්‍ය කෝඩ් එකේ වෙන්න බෑනේ. ඒවා පස්සේ තමයි හදන්නේ ඔයාලා. හරි ඒවා පස්සේ හදන්න මම මේ වලට නිකන් උදව්වක් කරේ. හරි ඔය විදිහට.
ඊළඟට මම නිකන් අන්තිමේදී මේද ඊයේ අන්තිමේට බලපෙක නිකන් වින් මැසේජ් එක වගේ දෙන්න. නිකන් ප්ලේ 1 වින් වගේ එකක් දුන්නා නිකන් බලන්න මේ කෝඩ් එක ලියලා මේ හරි ඒක නිකන් මම ටෙස්ට් කරා පළවෙනි එකට වැලියුස් ටික දාලා හරි. රයිට්. ඔයාලා ගෙදරදී try එකක් දාන්න පුළුවන් අත උස්සන්න බලන්න. හරි. දැන් මට ඕනේ මේක try එකක් දාන්න ඕලා මට මම මේක කරන්න ගත්තොත් ඔයාලගේ හිතන්න තියෙන ඒවා ටික අයින් වෙනවා. නැත්තම් මට ලේසි තමයි මේක මෙහෙමයි කරන්න මෙහෙන් දුන්න කෝඩ් එක ඕක දාලා බලහන් එනවා. හරි. එහෙනම් ඒක කරන්න. ඊළඟ එක මම මේක කරන්න හිතන් ඉන්න ඔයාලා මේක ක්ලියරන්න කැමතිද කියලා මට එවන්න බලන්න මේ ස්නේක් ගේම් එක තමයි මම කරන්න හිතන් ඉන්නේ මේක බලමු කරන්න පුළුවන් නේද කියලා. මේක ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කෑල්ලක් තියෙනවා ස්නේක් ගේම් එක. හරි. එන්න මේක අපිට එන්න ඒකේ වැඩි කෑලි 3ක් දාමු. කෑලි 3යි ස්පීඩ් එක ටිකක් අඩු කරමු. හරි. දැන් අපි රන් කරමු. ඒතර මේ ස්නේක් ගේම් එක අපිට හදන්න පුළුවන් 3යිනේ කෑලි තියෙන්නේ. දැන් මේක ඔය විදිහට මේ හදාගන්න පුළුවන් ඇරෝ කීස් වලින් යන්නේ. වැදුනොත් ඉවරයි. අන්න ගේම් ඕවර් වෙනවා. වැදුනොත් බඩු හම්බ වෙනවා. ඒතර මේකත් අපිට නිකන් ස්පීඩ් එකෙන් වැඩි කරන්න පුළුවන්. හරි. මෙතන ස්පීඩ් එක ටිකක් වැඩි කරනවා කියන්නේ මේක අඩු කරන්න ඕන. තුන්. හරි. මේක කැමතිද ලියන්න ඔයාලා? මම බැලුවේ ඕක කරනවද නැත්නම් වෙන මේ එකක් කරන්නද කියලා. සාමාන්‍ය ඉංජිනේරින් පැත්තට යන එකක්. ඕක නිකන් ආතල් එකට ඕනනම් කරන්න පුළුවන්. ඒක කරන්න කැමති අතන බා. හරි. පෙනුන්නේ නැද්ද ඒක? ඒක පෙනුන්නේ නැද්ද? මේක දැන් පෙනුන්නේ මේ දැන් පේනවද බලන්න මේ නයාන එක? පේන යතුසන් බා. ඉස්සෙල්ලා පෙනුන්නේ නැද්ද? ඉස්සෙල්ලා පෙනුන්නේ නැත්තේ ඇයි? හරි. එතකොට ඒක කරන්නේ මේ ඔය විදිහට මේ ණය යන එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේක ස්පීඩ් එක වැඩි කරලා තියෙනවා. හරි. රුගේ මේක වෙනස් වෙනවා. හරි. මෙතනින් ස්පීඩ් එක වැඩි කරන්න අඩු කරන්න මේක ටික වැඩි කරන්න ඕනේ. අපි බලමු මේක මොකද්ද වෙන්නේ කියලා. හරි. ඔය තියෙන්නේ. මේක අර ඇත්ත ගේම් එකේ වගේ මේ පැත්තෙන් ගිහිල්ලා අනිත් පැත්තෙන් මතුවෙන්න බෑ. හරි. දැන් හරි නේද? ඒතර මට කියන්න ඕනේ පණිවිඩ ටික ඔය ටික අනිවාර්යෙන් මේ මාසේ ඊළඟ මාසේ Python ටික බලලා ඔය ටික කරන්න මම උගන්වනවා කොහොමද ටිකක් step by step ලියන්නේ කියලා වැදගත් ඒවා ටිකක්. ඊට අමතරව ඉංජිනේරින් පැත්තේ තව එකක් විතර ගැන ප්‍රොජෙක්ට්ස් 3ක් කතා කරමු. මෙතනම දෙකක් තියෙනවා. මේක නිකන් just ලියනවා. ඊට පස්සේ user interface එක හදනවා. ඊට පස්සේ මම බලන්න ඉංජිනේරින් related එකක් කොහොමද ඔක අස්සර රිංගවන්නේ කියලා. ඒතර වෙන අවුරුද්දට වඩා වැඩි ටිකක් තියෙනවා. හරි. දැන් මහන්සි වෙලා මේක කරන්න කරොත් ඔයාලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. කියන ඔයාලා කැම්පස් යන්න කලින් හිටිය මාස ගානේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා ඔයාලගේ ටයිම් එක. ටයිම් එක තමයි මෙතන ඉන්වෙස්ට්මන්ට් එක. හරි. ටයිම් එක තමයි ඉන්වෙස්ට්මන්ට් එක. ඔයාලා ගෙදර නිකන් හිටියේ නෑ. කෝඩින් ලිව්වා, රොබොටික්ස් ප්‍රොජෙක්ට්ස් කරා, ඉලෙක්ට්‍රොනික ප්‍රොජෙක්ට්ස් කරා, වර්ක්ෂොප්ස් වලට ආවා. ඊට පස්සේ මේ කියන ඒවා හිතුවා. ඔයාලගේ බ්‍රේන් එකේ ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙලා තියෙනවා. හිතන ඒවා වෙනස් වෙලා තියෙනවා. හරි. දකින්න විදිය වෙනස් වෙලා තියෙනවා. ලොකු තැනකට යන්න පුළුවන්. හරිද? ඒ නිසා මහන්සි වෙලා මේ වැඩ ටික කරන්න නැත්තම් මට ඕනේ නෑ. මම මේ ටික ඉවරයි. ඉලෙක්ට්‍රිකල් ටිකයි ඉතුරු ටික කරන්න පුළුවන්. දැන් මෙච්චර මේ කරන්නේ මේ වැදගත් ඒවා. හරි. ඒ හින්දා ඒ ටික කරන්න ඊට පස්සේ බලමු බැචස් දෙකම එකතු කරලා ඉලෙක්ට්‍රිකල් ටික හරි ලයිව් කරන්න. මොකද ඉලෙක්ට්‍රිකල් එකේ තව ගොඩක් තියෙනවා ලස්සන කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ ටික කරන්න ඕන. හරි. හරි. එහෙනම් අදට ඉවරයි වැඩිපුර විනාඩි 20 ගාණක් ගියා. එහෙනම් ටටා බායි චෙරියෝ. අපි ඊළඟ දවසේ ලෙක්චර්ස් වලින් හම්බ වෙමු. එතකොට ඊළඟට කියන්න මතක වෙච්ච එක
ඇඩ්වාන්ස් රොබොටික්ස් කෝස් එක මේ සතිය පටන් ගන්නවා කියන එක තමයි කියන්න හිටියේ. ඒක අමතකුණා කියන්න. එම්බෙරෙඩ් එක ඉවරයි. හරි. මේ එන හරි ඒ ගැන විස්තරය මම දාන්නම් ගෲප් එකේ. එන හරි ටටා බායි චෙරියෝ ඊළඟ දවසේ ලෙක්චර් එකෙන් හම්බෙමු. මේක ලියලා එන්න. මේක මම ඊළඟ දවසේ ඩිස්කස් කරනවා A to Z. හරි.